හරි. මගේ දෙවනි වීඩියෝ එක තමයි මේ මම දාන මගේ FB page එකේ සහ YouTube channel එකේ මම දාන පළවෙනි වීඩියෝ එක තමයි මේක. මීට කලින් මම එක වීඩියෝ එකක් දැම්මා. ඒ වීඩියෝ එක තමයි ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එක. මොකද්ද මේ channel එකෙන් අරමුණ කියලා, වෙන්නේ මොකද්ද කියලා, මේකෙන් ඔයාලට ලැබෙන ප්‍රයෝජනේ මොකද්ද කියන එක තමයි මම දැම්මේ. ඔයාලට පුළුවන් මේ channel එකෙන් මොකද්ද වෙන්නේ කියලා දැනගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් අපේ මේ FB page එකේ හෝ එයා බලන්නේ FB එකෙන් නම් FB page එකේ ඇතුළට ඇවිල්ලා ඔයා බලන්නේ YouTube එකෙන් නම් YouTube channel එකේ ඇතුළට ඇවිල්ලා පහළට ඇවිල්ලා ඉන්ස්ට්‍රක්ෂන් කියලා වීඩියෝ එකක් ඇති. ඒ වීඩියෝ එක ඔයාලට බලලා මේ channel එකේ අරමුණ සහ ටාගට් එක මොකක්ද කියන එක බලලා තේරුම් ගන්න පුළුවන්, අයිඩියා එකක් ගන්න පුළුවන් මේ channel එකෙන් වෙන්නේ මොකක්ද කියලා. තව ඔයාලට මේ channel එකේ තියෙන ප්‍රයෝජනේ මොකක්ද කියලා. හරිද? එතකොට හරි. දැන් ඒක ගැන මම මේක කතා කරන්න යන්නේ නැහැ. මොකද කාලය රන් හා සමානයි. මේ මේ වීඩියෝ එකත් ගොඩක් දික් වෙනවා. මම ඒව ගැන කතා කරන්න කාලය යොමු කරොත්. හරි. අපි ඉස්සලාම මේ මම ඒ ඉන්ස්ට්‍රක්ෂන් වීඩියෝ එකෙත් මම කිව්වා N5 level එකෙන් මම පටන් ගන්නම් කියලා. එතකොට N5 level එකේ මේකේ පටන් ගන්නවා කියලා කියන්නේ මම N5 level එක ගැන කතා කරනවා නම් අනිවාර්යෙන් හෝඩිය ගැන තමයි ඉතින් ඉස්සලාම කතා කරන්න තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් හෝඩිය ගත්තොත් එහෙම ජපන් වල හෝඩි 3ක් තියෙනවා. හෝඩි 3ක් කියලා කියන්නේ ඇත්තටම තුන්වෙනි හෝඩිය නම් හෝඩියක් නෙමෙයි. ඉතින් ඒක නෙමෙයි කියලා කියන්නේ හෝඩියක් වගේ වුණාට හෝඩියක්ම නෙමෙයි. ඉතින් ඒක වචන තියෙන හෝඩියක් වගේ කියලා හිතමුකෝ අපි නේ. ඉතින් මේ අපි ඒක ගැන ඉස්සරහට කතා කරමු. දැනට අපිට ප්‍රධාන වශයෙන් ඉගෙන ගන්න හෝඩි දෙකක් තියෙනවා. එකක් තමයි හිරගන හෝඩිය, අනිත් එක තමයි කතකන හෝඩි. මේ හෝඩි දෙකනොත් ඉස්සෙල්ලාම මම කතා කරන්න පටන් ගන්නෙ හිරගන හෝඩියෙන්. ඒකට හේතුවක් තියෙනවා. අපි කතකන හෝඩිය අපි ඊළඟ එපිසෝඩ් වලින් කතා කරමු. අපි දැනට හිරගන හෝඩිය ගැන කතා කරමු. එතකොට හිරගන හෝඩිය ගත්තොත් එහෙම හිරගන හෝඩිය සාමාන්‍යයෙන් ජපන් වචන ලියන්න පාවිච්චි කරන හෝඩිය තමයි හිරගන හෝඩිය. දැන් එතකොට කතකන හෝඩිය පාවිච්චි කරන්නේ ජපන් වචන ලියන්න නෙමෙයිද කියලා ඔය සාමාන්‍යයෙන් සෙම්පයි අයියලා එහෙම නැත්නම් ජපන් ඉගෙනගෙන දැනට ආයේ නිකන් මේ වීඩියෝ එක බලන කට්ටිය ඉන්නවනම් නිකන් ඔයාලට උනත් හිතේ කතකනා කියලා කියන්නේ ජපන් වචන ලියන්න මේ පාවිච්චි කරන හෝඩියක් නෙමෙයිද කියලා. ඒක ජපන් වචන ලියන්න පාවිච්චි කරන හෝඩියක් තමයි. නමුත් ඒක කතකනා හෝඩිය වුණත් ජපන් වචන ලියන්න පාවිච්චි කරන උනාට ඒකේ ලියන වචන කොට්ටාසයක් තියෙනවා. ඉතින් ඒක ඔය ජපන් ගැන දන්න කට්ටිය දන්නවා. ඉතින් නොදන්න කෙනෙක්ටනේ මම මේක කියලා දෙන්නේ. ඉතින් නොදන්න කෙනෙක්ට කියලා දෙන්න නිසා මේක අපි ස්ටෙප් බයි ස්ටෙප් විස්තරාට කතා කරමු. තේරුණාද? ඉතින් දැනට අපි හිරගන හෝඩිය ගැන අපි ඔලුවට දාගමු. හිරගන හෝඩිය අපි පාවිච්චි කරන්නේ ඇත්තටම කිව්වොත් ජපන් වචන ලියන්න. ජපන් වචන කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි ගමු අම්මා කියන එක. අම්මා කියන එකට සාමාන්‍යයෙන් ජපන් වලින් කියන්නේ හහා කියලා. හහා කියලා තමයි කියන්නේ. හරිද? එතකොට ඒක අපි ඒක ජපන් වල ඉස්සර කාලේ ඉඳන් එන වචනයක්. තේරුණාද? එතකොට ඒ වචනය අපි ලියන්නේ හිරගනා වලින්. හරි? කතකනා වලින් ලියන්නේ නැහැ අපි ඒක. තේරුණාද? ඒක ඔයාලා ඔළුවට දාගන්න ඕනේ. කතකනා වලින් ලියන්නේ එක වචන ටිකක් විතරයි. ඒ කොට්ටාසයක් විතරයි අපි කතකනා වලින් ලියන්නේ. ඒ මොනවද කියලා අපි කතකනා හෝඩිය කතා කරන තැනදී අපි කතා කරමු. දැනට අපි හිරගනා හෝඩිය නිසා ඒ කතකනා හෝඩිය ගැන කතා නොකර ඉමු. හිරගනා හෝඩියේදී හිරගනා හෝඩිය අතරම ගියොත් දැන් සාමාන්‍යයෙන් අකුරු 46ක ඔව් අකුරු 46කින් සමන්විත හෝඩියක් තමයි හිරගනා හෝඩිය කියලා කියන්නේ. ජපන් කතකනා හෝඩියේ අකුරු 46ක් තමයි තියෙන්නේ. කිසිම වෙනසක් නැහැ. ඉතින් මේ කතකනා හෝඩිය ගැන දන්න කට්ටිය නොදන්න කවුරු හරි කෙනෙක් ඉන්නවනම් එයාලට කියලා දෙන්න. නමුත් මේ වීඩියෝ එකේදී කතකනා කියලා කියන්නේ ජපන් වචන ලියන්න පාවිච්චි කරන හෝඩියක් කියලා නම් කියලා මේ වීඩියෝ බලලා තේරුම් ගන්න මිනිස්සුන්ගේ මයින්ඩ් එක කන්න ලෑස්ති වෙන්න එපා.
මම ඒක කෙලින්ම කියන්නේ ගොඩක් ඉන්නවනේ අර තමන් දන්නවා කියලා පෙන්වන්න දඟලන. ඉතින් අර අලුතෙන් කෙනෙක් ජපන් වලට බහිද්දී ඒක ඒ වගේ කමෙන්ට් එකක් දකින්නකොට ඒ මිනිස්යාගේ ළමයාගේ ඒ නංගිගේ ඒ මල්ලිගේ අයියාගේ ඒ අක්කගේ ඔළුවට යනවා මොකද්ද මේ කියන්නේ ඒක තේරෙන්නේ නැහැ යාළුවට. දැන් මම මෙතන මෙහෙම දෙයක් කියනවා ඔයාලා උතන එහෙම දෙයක් කියනවා. එතකොට එයාලා බලනවා එයාලට තේරෙන්නේ නැහැ. හරි. ඉතින් ඒක නිසා අර එහෙම මයින්ඩ් එක ගන්න ලෑස්ති වෙන්න එපා. තේරුණාද? ඉතින් මේ සෙම්පයි අයියලාගෙන් මම කරුණා කරලා ඉල්ලන්නේ. සහ ඔය ඔස්තාර්ලාගෙන් අපේ 2025 භාෂාවේ විදිහට ගත්තොත් එහෙම 2026 භාෂාව විදිහට ගත්තොත් එහෙම ඔස්තාර්ලා ගොඩක් ඉන්නවනේ. ඉතින් එහෙම කට්ටිය අර අලුතෙන් ජපන් වලට බහින කෙනෙක්ගේ මයින්ඩ් එක කන්න ලෑස්ති වෙන්න එපා. එහෙම ඉල්ලීමක් කරන ගමන් අපි වීඩියෝ එකේ ඉතුරු ටික කන්ටිනියු කරගෙන යමු. ඉතින් මේ හිරගන හෝඩිය අකුරු 46ක් තියෙනවා. හිරගන හෝඩිය මම පෙන්නුවොත් එහෙම මේක තමයි හිරගන හෝඩිය කියලා කියන්නේ. ඉතින් දැන් මෙතන ඔය අලුතෙන් ජපන් හෝඩියට එන කෙනෙක් සාමාන්‍යයෙන් මෙන්න මේ ටික හරි මෙතන ඉඳන් මේ ටික එහෙම ගණන් ගන්න එපා. මේ ගාගේ ගූගේ ගෝ කියලා තියෙන්නේ. ඊට පස්සේ කියා කියෝ කියලා තියෙන්නේ. එතකොට ඔන්න ඕවා ගණන් ගන්න එපා. ඔය සෙක්ෂන් එකයි මේ යට තියෙන මේ පොඩි සෙක්ෂන් එක. ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙතන n අකුරෙන් ඒ කියන්නේ n අකුරෙන් ඉවර වෙච්ච අකුරක් තියෙනවා. එන්නේ එතෙන් එනකන් විතරක් ඔයාලා හදාරමු. ඒ කියන්නේ මම මෙතන මේ ඔක්කොම ගැන කතා කරනවා. එහෙම කතා කරා ඕඩියක් විදිහට අපි ගන්නේ මෙන්න මේ n අකුර n එකට විතරයි. හරි මේ n අකුර ළඟට විතරයි අපි ඕඩියක් විදිහට ගණන් ගන්න. මේවත් ඕඩියම එක කොටස් තමයි. ඒක බලපු ගමම සාමාන්‍යයෙන් ඔයාලට තේරෙන්න පුළුවන් නේ. මේ නිකන් අර අපේ ලංකාවේ භාෂාවල යංශය පාවිච්චි කරන අවස්ථාව වගේ තමයි ඉතින් තියෙන්නේ. ඉතින් යංශය කියලා කියන්නේ සිංහල ඕඩියේ අකුරක් නෙමෙයිනේ නේද? ඉතින් අකුරක් නෙමෙයි නේද? නෑ. අකුරක් නෙමෙයිනේ. ඒක නිකන් අර පිල්ලමක් වගේනේ නේ. ඒ වගේනේ පාවිච්චි වෙන්නේ. ඉතින් මේ ඒ වගේ එකක් තමයි මෙතනක් තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ අපි ඒවා ඉස්සරහට කතා කරමු. දැනට අපි මෙතන එන්න අකුරට එනකම් කතා කරමු. හිරගන ඕඩිය කතා කරන්න තියෙන මොනවද කියලා ඉතින් ගොඩක් කට්ටිය කල්පනා කරා. ඉතින් මේක බලපු කෙනෙක්ට සාමාන්‍යයෙන් ඉගෙන ගන්නත් පුළුවන්. මේ ඉගෙන ගන්න පුළුවන් කට්ටියක් ඉන්නවා. සමහර කට්ටිය ඉන්නවා මේ මට උනත් මෙතන මේ ඕඩිය දිහා බලලා මේක පොතේ ලියන්න පුළුවන්. හරි මේක පොතේ ලියලා ඉගෙන ගන්න පුළුවන්. දැන් මෙතන ඉන්නවා දැන් ජපන් වල එක ස්ට්‍රක්චර් එකක් තියෙනවා. අපිට මේ හිතුන විදිහට දැන් මෙතන මේ හොයන්න ගත්තොත් එහෙම අපිට බෑ මෙහෙම මෙහෙම කරලා මේ ඉර ගහලා මෙතන මේ ඉර ගහලා එහෙම අපිට කරන්න බෑ. හරි මේක ලියන මේ අකුරු ලියන විදිහක් තියෙනවා. එහෙම ඒ විදිහට අපි නියමාකාරව තමයි මේක ඉගෙන ගන්න ඕනේ. හරිද? ඉතින් ඒ නියම ආකාරයට උගන්වන්න තමයි මට මෙතනදී අවශ්‍යතාවය තියෙන්නේ. තේරුණාද? ඉතින් ඒක නිසා දන්න කට්ටිය පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්න නොදන්න කෙනෙක්ට ඉගෙන ගන්න ඉඩ දීලා. තේරුණාද? හරි. එතකොට දැන් මෙතනදී අපි ඉස්සෙල්ලාම ඇත්තට මේ වීඩියෝ එකෙන් මම මුළු හිරගන හෝඩියම කතා කරලා ඉවර කරනවද කියලා තමයි මම කල්පනා කරන්නේ. කොච්චර වෙලා ගියත් කමක් නැහැ මේ හිරගන හෝඩිය කතා කරලා ඉවර කරමුනේ. පැයක් වුණත් කමක් නැහැ. හරි. හිරගන හෝඩිය සම්පූර්ණ කතා කරලා ඉවර කරමු. මොකද මේක එපිසෝඩ් දෙකකට කඩලා ඇති තේරුමක් නැහැ. තේරුණාද? හරි. අපි ඉස්සෙල්ලාම දැන් මම මෙතන පේන්ට් එක ඕපන් කරගන්නම්. සෝරි. මෙතන මම කළු පේන්ට් එක තෝරගන්න. දැන් අපි මෙතන ගත්තොත් එහෙම මෙතන තියෙනවා මේ අයන්න. හරි. මම ඕපන් කරගන්නම්. මෙහෙම ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මේ ස්ක්‍රීන් එකේ. මේකට අපි කියන්නේ පළවෙනි අකුරට අපි කියන්නේ අයන්න කියලා. හරි. ඔය අයන්න අපි ලියන විදිහක් තියෙනවා. හරිද? පළවෙනි ස්ටෙප් එක තමයි දැන් ඔයාලට මේ අයන්න හොඳට බලා ගන්න හොඳට පේනවනේ මේ කොනේ තියෙන අයන්න. ඕක ලියන්නේ මම මෙතන ලොකෝට ලියන්නම්. පළවෙනියට පටන් ගන්න ඕනේ දැන් ඒකයි මම කියන්නේ.
ඔයාලට කෙනෙක්ට හිතන්න පුළුවන් ඒ අකුරු දිහා බලපුවම මෙන්න මේ විදිහට ලියලා හරි ඊට පස්සේ මෙතනින් මේ මීට ගහලා ඊට පස්සේ මෙන්න මෙහෙම ලිව්වට ලියන්න පුළුවන් ඇති කියලා නිකන් කෙනෙක්ට හිතෙනවා වෙන්න පුළුවන්. හරිද? ඒ වුණාට එහෙම නෙමෙයි මේක ලියන්නේ. මේක ලියන්න ක්‍රමයක් තියෙනවා, ස්ටෙප් එකක් තියෙනවා, ස්ටෙප් බයි ස්ටෙප් තියෙනවා. තේරුණාද? ඉතින් මේ ස්ටෙප් එක කියලා දෙන්න ඕනේ. අලුතෙන් මේ ජපන් වලට බහින කෙනෙක්ට. තේරුණාද? අන්න ඒ ස්ටෙප් ටික තමයි මම මෙතනදී ඔයාලට කියලා දෙන්නේ. මේ අකුරු 46 වෙනි ස්ටෙප් ටික මම කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හරි. දැන් මම මේ ටික අයින් කරගන්නම්. හරි. ඉතින්ලාම අපි ආයන්න පටන් ගමු. හරි. ඉතින්ලාම ආයන්න පටන් ගමු. ඉතින්ලාම ආයන්න ලියන්නේ අපි ඔයාලා මෙතන මේ නිකන් මෙහෙම රූල් එකක් ගත්තොත් එහෙම මෙහෙම රූල කියලා හිතන්නකෝ. මේ රූලේ හරි මැදින් මෙතනින් මේ ඉර ගහන්න යන්න එපා. එහෙම ගැහුවොත් ටිකක් අකුර කැත වෙනවා. හරි. එතකොට ඔයාලා සාමාන්‍යයෙන් මේ මැද ඉර ගහනකොට මේ පැත්තට මෙහෙම ඉර ගහනකොට පොඩ්ඩක් මේ රූල් එකේ මම වෙන කලර් එකක් ගන්නම්. මේ රූල් එකේ පොඩ්ඩක් අර උඩයි මැදයි අතර ඉඩක් ගන්න මේ විදිහට මෙහෙම ඉරක් ගන්න. ඔයාලට දැන් පේනවනේ දැන් මේ විදිහට රූල් එකක් තියෙනවනේ මේ යට රූල් එක මේ උඩ රූල් එක. මේ රූල් එකේ හරි මැදින් නෙමෙයි මේ ඉර ගහලා තියෙන්නේ. හරි. මේ රූල් එකේ මැදත් නොවන උඩත් නොවන ඒ අතර මැදක තමයි මම මේ මෙහෙම ඉර ගහලා තියෙන්නේ. මෙහෙම ඉර ගහලා. මේක තමයි පළවෙනි ස්ටෙප් එක. තේරුණාද? මෙහෙම ස්ටෙප් එක මෙහෙම මේ විදිහට ගහලා මේ විදිහට ඉර ගහලා ඊට පස්සේ ඔය දෙවෙනි ස්ටෙප් එක විදිහට අකුරේ මැදින් නෙමෙයි අකුරේ පටන් ගන්න තැන ඉඳන් පොඩි දුරකින් වගේ හරි මෙන්න මේ විදිහට මේ පැත්තට පල්ලෙහාට මෙන්න මේ විදිහට ටිකක් ගහන්න. හරි. මැදින් ගහන කට්ටියක් ඉන්නවා. මෙහෙම මැදින් ගහන කට්ටියක් ඉන්නවා. මේ මැදින් ගැහුවත් වැරදි නැහැ. නමුත් හරි විදිහට කියලා දෙන්න ඕනේනේ. ඒක තමයි මම මේ කියලා දෙන්නේ. දැන් ඔය මොනවද Google එකේ ෆොටෝස් එහෙම ගත්තත් සමහරක් හෝඩිය එහෙම ගත්තොත් එහෙම ඒ වගේත් මේව නිකන් මැදින් ඉරක් ගහලා තියෙනවා. හරි. මැදින් ඉරක් ගහලා ඊටු ටික මෙහෙම කරලා තියෙනවා. හරි. ඒවා වැරදි නෑ. මොකද හෝඩිය අකුරකට තියෙන මේක විතරයි මේක අඳුර ගන්න පුළුවන් ඕන කෙනෙක්ට. ආ අකුරකට කියලා තියෙන්නේ නේ. එතකොට මේ වගේ අකුරු ඇත්තටම ආයේ නැහැ. හෝඩියේ මේ හා සමාන පොඩි අකුරු තියෙනවා. දැන් මෙතන ආයන්න ගත්තොත් ඒව තියෙනවා. මෙතන ඔයන්න ගත්තොත් ඒව තියෙනවා. හැබැයි ඒකේ පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. ඒ වෙනස්කම් අඳුර ගන්න ඕනේ. තේරුණාද? දැන් ඔයන්නයි වෙනස ගත්තොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. ඔයන්න පටන් ගන්න තියෙන්නේ හරි මැදින්. ඔයන්න පටන් ගන්න හරි මැදින් මෙහෙම කෙලින්ම තමයි මේක මෙහෙම ලියලා තියෙන්නේ. නමුත් අයන්නේ එහෙම නෙමෙයි. අයන්නේ එහෙම කතාවක් නැහැ. හරි. ඔයන්නේ ස්ටෙප් 3ක් තියෙනවා. අයන්නේ ස්ටෙප් 3ක් තියෙනවා. නමුත් තියෙන විදිහ සම්පූර්ණ වෙනස්. තේරුණාද? පළවෙනි ස්ටෙප් එක මෙහෙම හරහට ලියනවා. දෙවෙනි ස්ටෙප් එක උඩින් යටට මැදින් නැතුව පොඩ්ඩක් වමට බරව මෙහෙම කෙලින් නැතුව පොඩ්ඩක් ඇදේට ලියනවා. ඇදේට කියන්නේ ගොඩක් ඇද වෙන්න ඕනේ නැහැ. පොඩ්ඩක් ඇද වුණා නම් ඇති හරි. නිකන් මේ පැත්තට මෙහෙම කෙලින් ගහන්න යන්නත් එපා. පොඩ්ඩක් එක වක්‍රව තමයි එන්නේ. හරි. දැන් මෙතන මම ලියලා තියෙන එකක් පොඩි අවුලක් තියෙනවා. මෙන්න මේ විදිහට. හරි. මෙන්න මේ විදිහට පොඩ්ඩක් වක්‍රව වම් පැත්තේ ඉඳලා දකුණු පැත්තට ගහන්න ඕනේ. තේරුණාද? ඊට පස්සේ මේක තමයි දෙවෙනි ස්ටෙප් එක. තුන්වෙනි ස්ටෙප් එක ගත්තොත් එහෙම මෙතන ඉඳන් හරි සාමාන්‍යයෙන් මැදට වඩා දකුණු පැත්තට ටිකක් බරව. තේරුණාද? මැද ඉඳලා දැන් මේකනේ හරි මැද. මෙතන හරි මැද කියලා ගන්න. එතකොට මෙතන හරි මැද නෙමෙයි. මෙතන ඉඳන්. ඒ කියන්නේ පොඩ්ඩක් දකුණට බරව හරි පොඩ්ඩක් දකුණට බරව පල්ලෙහාට මෙහෙම ගහලා ඒක රවුමක් විදිහට මෙන්න මේ විදිහට ගන්න ඕන. තේරුණාද? හරි. ඕක තමයි අයන්න. මේක මොකද්ද? අයන්න. ගොඩක් කට්ටිය ඉන්නවා මෙහෙම ගහලා මෙන්න මේ විදිහට ලියනවා. ඒක වැරද්දක් නැහැ. මේ දෙකේ ලොකු වෙනසක් නැහැ. පේනවනේ බලා ගන්න පුළුවන් නේ. අවුලක් නැහැ. මේකත් අයන්න මේකත් අයන්න. තේරුණාද? ඉතින් මේ මම කියන්නේ දැන් මේ හෝඩියේ තියෙන විදිහට හරියට කොහොමද මේ අකුරු ටික ලියන්නේ කියලා. හරි මේවා වැරදි නෑ හොඳේ. දැන් ඔය සෙම්පයි අයියලා සහ උස්තාල්ලා
කෑ ගහන් එන්න එපා. මේවා වැරදි කියනවා අරකයි මේකයි කියලා. වැරදි නෑ. හරි. සාමාන්‍යයෙන් සීනියර් කෙනෙක් වුණත් මේක අයන්න කියලා තේරුම් ගන්න පුළුවන්. හරි පැහැදිලිව තියෙනවා මේක අයන්න. හරි. කිසිම වෙනසක් නෑ මේක අයන්න. මම ආයෙ ලියන්න. ඔක අයන්න. හරි. ආයේ ඔයන්නේ කියලා කියන්න කිසිම කෙනෙක්ට බෑ. හරි. ආයේ වෙන මොකක් හරි අකුරක් කියලා කියන්න කිසිම කෙනෙක්ට බෑ. ඒක අයන්න. අයන්න නම් අයන්න. නමුත් පියවර හරියට කියලා දෙන්න ඕන නිසා තමයි අලුතෙන් වුණත් මේකට බහින කෙනෙක්ට මම මේක හරියට කියලා දුන්නේ. තේරුණාද? මේ ඔක්කොම අයනවා. හරි. ඉතින් මේ හරි. ඕක තමයි අයන්න. එතකොට දැන් ඔයාලා කරන්න ඕනේ මේ අයන්න කියන එක දැන් මේ විදිහට කොටු පොතක් ගන්න. මේ කොටු පොත දැන් සාමාන්‍යයෙන් අර එකේ අපේ ලංකාවේ නම් අර එකේ පන්තියේදී එහෙම අපි අයන්න ලියන්න ගන්න පොත් තියෙන්නේ පොඩි ළමයින්ට ඉගෙන ගන්න දෙන්න ඔය අරන් දෙන්න ඉස්සර පොඩි කාලේ අපේ අම්මලා එහෙම අපිට අරන් දුන්නේ. අන්න ඒ වගේ පොතක් අරගෙන මෙන්න මේ විදිහට කොටු ලොකු ලොකු කොටු. හරි. අගලේ වගේ කොටු තියෙන පොත් තියෙන්නේ. ඔන්න ඔය පොතක් අරගෙන පිටුව 120ට වඩා වැඩි පොතක් හරි කීයක් හරි කමන්නේ. 120 නෙමෙයි සාමාන්‍ය පිටුව 80 වුණත් ඇති. පිටුව 80 පොතක් වගේ අරගෙන මේ ඒ කොටු වල ඉස්සලාම ඔයා පිටුවේ උඩින් මෙන්න මේ විදිහට මේ ආයන්න කියලා ලියලා හරි ওই විදිහට ලියලා පටන් ගන්න එතන ඉඳන් ඉස්සරහට පල්ලෙහාට මේ ඔන්න ඔය ටික ඔන්න ඔහම ලියන්න පටන් ගන්න. හරි. ඔන්න ඔය විදිහට ලියාගෙන යන්න. එතකොට මේකේ රූල් තියෙනවා. මෙන්න මේ රූල් තියෙනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් දැන් මේ විදිහට ඉරක් ගැහුවා මේක මේ අර උඩට දැන් මේම පොඩි කෑල්ලක් ඉතුරු වෙනවනේ. ඔයාලට බලා ගන්න පුළුවන් හොඩි මෙතන තියෙනවා පොඩි කෑල්ලක්. දැන් මෙතනත් මේ පොඩි කෑල්ලක් තියෙන්නේ. හරි. මම ඒක රවුම් කරලා පෙන්නන්න. මේ පොඩි කෑල්ලක් තියෙන්නේ. ඒක හරි. මෙන්න මේ පොඩි කෑල්ල හරි. ගොඩාක් උඩ ඉඳන් ගන්න හරි. ඒ කියන්නේ මෙන්න මේ මෙච්චර විතර උඩ ඉඳන් එහෙම ගන්න පොඩි ප්‍රමාණයක්. ඒ ඉතින් උඩට යවන්නේ පොඩි ප්‍රමාණයක්. මේ මිර ගහනවා මෙන්න මෙච්චර විතර පොඩි ප්‍රමාණයක් උඩට යවන්නේ. දැන් මෙහෙම ඉර ගහලා මෙතන ඉඳන් පටන් අරන් එන්නේ නැහැ. හොඳේ. තේරුණාද? එහෙම පටන් අරන් එන්නේ නැහැ. මේ ඉරක් ගහනවා නම් මෙතන ඉඳන් පොඩි ප්‍රමාණයක් තමයි ගන්න. ඒක පොඩ්ඩක් අර ඇද වැඩි වුණා. ඉතින් ඇදට වැඩිය ගන්න ඕනේ නැහැ. මම ආයෙ ඇදලා පෙන්නන්නම්. මම මෙතනින් මෙහෙම රූල් එකක් ගහගන්න. මෙහෙම කොටු 3ක් ගහගෙන මම ඔයාලට ලියලා පෙන්නන්නම්. පොඩ්ඩක් ඇද වුණා. මේකේ මං කිව්වා මැද නොවන උඩත් නොවන තැනකින් හරි උඩමත් නොවන තැනකින් මෙහෙම ඉරක් ගා ගන්න කියලා. ඒකත් කොට ඉරක් නෙමෙයි සාමාන්‍යයෙන් ඔයාලට අත දිග ඇල්ල දිග ඉරක් ගා ගන්න. අවුලක් නැහැ. ගාගෙන හරි. ඒක පොඩ්ඩක් මේ පැත්තට මදි. මම ආයෙ පටන් ගන්නම්. මෙතන ඉඳන් කැමති දෙයකට ඉරක් ගා ගන්න. හරි. ඉරක් ගහගෙන මේ උඩ ඉඳන් නැතුව මෙච්චර විතර ලොකු උඩ ඉඳන් ගහගෙන එන්නේ නැතුව ඉර මෙතන ඉඳන් පොඩි ඉඩක් තියලා පොඩි චුට්ට දුරක ඉඳන් හරි මෙන්න මේ විදිහට ගහ ගන්න එකක්. මෙහෙම වක්‍රව ගහ ගන්නවා. වක්‍රව කියලා කියන්නේ මේ ලොකු වට මෙන්න මෙහෙම ගහ ගන්න ඕනේ නැහැ. හොඳේ. මෙහෙම ගහ ගන්න ඕනේ නැහැ. හොඳේ. පොඩ්ඩක් ඉතින් ගහ ගන්න. මේ කෙලින් ගැහුවොත් අවුලක් නැහැ. මෙහෙම ගැහුවොත් එහෙම නැහැ. ඉතින් කැතයි. ඉතින් අකුර කැතයි. අකුර ලියන අකුර ලස්සනට ලියන්න බෑනේ. ඔහොම ගැහුවත් අවුලක් නැහැ. හොඳේ. වැරද්දක් නැහැ ඒකේ. පොඩ්ඩක් අර අපි ලියන එක හරියට ලියන්න ඕනේනේ නේ. මෙන්න මේ විදිහට පොඩ්ඩක් කොහොම ගහ ගන්න. ගහගෙන හරි ඔතනින් පටන් ගන්නවා. ඔන්න ඔහොම හරි. මේ දැන් මම මේ මවුස් එකෙන් ලියන්නේ. අතින් ලියනකොට ඕක පොඩ්ඩක් ඔයාලා ලස්සනට ලියන්න ඕනේ. දැන් මේ විදිහට ඔන්න ගහ ගන්නවා. පොඩි උඩකින් ඉඳන් වමට බරව එහෙම එකක් ගහ ගන්නවා. මැදත් නොවන දකුණේ කොනමත් නොවන දකුණට පොඩ්ඩක් බරව මෙන්න මේ විදිහට හරි. ඔන්න ඔය විදිහට ලස්සනට මෙන්න මේ විදිහට හරි වක්‍රව හරි ලස්සනට ඔක ගහ ගන්න ඕනේ. තේරුණාද? දැන් මම මවුස් එකකින් අදින්න නිසා මගේ අකුරු කැතයි. තේරුණාද? ඔයාලා පෑනෙන් පැන්සලෙන් ලස්සනට මේක ලියන්න ඕනේ.
මෙන්න මේ විදිහට. හරි. මම ලස්සනට ඔබ ගා ගන්න. තේරුණාද? එතකොට දැන් මේ ඉර වුණත් එච්චර ලොකු වෙන්න දෙන්න එපා. හරි. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් දැන් මේ ඉර ඇත්තටම ලොකු වැඩි. හරි. ඉර ලොකු වැඩි කියලා කියන්නේ දැන් මෙතන බැලුමට වට තේරෙනවා මේ මෙහෙම ගහන ඉරට වඩා මෙන්න මේක ඉස්සරහට මෙහෙම එනවා කියලා. හරි. මම ඒක ගැන කිව්වොත් එහෙම දැන් මෙහෙම ගහනවානේ. මෙහෙම ගහනවා. සෝරි. මෙහෙම කොහොමද ඉරක් නැහැනේ. මෙතන මෙහෙම ඉරක් ගහනවානේ. ඒක පොඩි දුරකින් නතර කරන මේ කොනට මැදන් යන්න ඕනේ නැහැ. ඇද්දට කමකුත් නැහැ. එහෙම ඇද්දම කැතයි. හරි. ඊට පස්සේ මෙතනින් සෝරි. මෙතනින් මෙහෙම පටන් ගන්නවා. මේ පල්ලෙහාට පොඩ්ඩක් බර වුණා. එහෙම පල්ලෙහාට බර වෙන ඒවා නැහැ. කෙලින්ම මෙහෙම ඇවිල්ලා නතර වෙනවා. මෙතනින් ඔන්න ඔහොම. හරි. ලස්සනට ගාලි ඉවර කරන්න ඕනේ. මෙහෙම ගැහුවත් ඉතින් අවුලක් නැහැ. අපේ විදියට ගත්තොත් ඒකත් ඉතින් කැතයි කියලා කියන්නත් බෑ. ඒ උනාට අපි අකුරු ලියනකොට හරියට ලස්සනට ලියන්න ඕනේ. තේරුණාද? ඉතින් අවුලක් නැහැ. ඔයාලා ලියනකොට ඔයාලට හුරු වුණාට පස්සේ ඔයාලා කොහොම ලිව්වත් කමක් නැහැ. එතකොට ඔයාලා දන්නවනේ මේක තමයි ආයන්නේ කියන එක ඔයාලට තේරෙනවනේ. තේරෙනවද? එහෙම තේරෙන නිසා ඔයාලට එහෙම අවුලක් නැහැ. දැනට ඉගෙන ගන්නකොට හරියට ඉගෙන ගන්න ඕන ඔයාලා. ස්ටෙප්ස් ටික. තේරුණාද? හරි. ඒක තමයි ආයන්නේ. ඉතින් මේ විදිහට පොතක පල්ලෙහාට ඔයාලා ලියාගෙන යන්න. මෙම රූල් නැතුව මම ලියලා පෙන්නන්නම්. පොඩ්ඩක් සයිස් එක ලොකු කරන්නේ කොහෙන්ද මෙතන? රෂ් එකනේ තියෙන්නේ නේ. මෙහෙම ගත්තොත් ඒක ටිකක් හොඳයි වගේනේ. ඒක ඒ පින්සල් ටිකක් හොඳයිත් වගේ තියෙනවා. මේක බලමු. නෑ ඒක එපා. මේක බලමු. ඒක හොඳයි ඒ වුණාට ඒක එපා. ඔයිල් බ්‍රෂ් එකෙන් අපි ලියමු. ඒක හොඳයි. තේරුණාද? දැන් දැක්කනේ මම වුණත් මේක අර ඉක්මනට ලියාගෙන යනකොට හරි පොඩ්ඩක් මට වුණත් මේ ඉර ගැහෙන්නේ මැදින්. මෙහෙම මැදින් ගැහිලා කෙලින් ගැහිලා ඕම තමයි ලියවෙන්නේ. ඒක ගැටලුවක් නෑ හොඳේ. ඔයාලා ඉගෙන ගන්න. දැන් මම දන්නවනේ මේකේ පළවෙනි ස්ටෙප් එක කවුරු හරි සචෝ කෙනෙක් ඇවිල්ලා එහෙම ඇහුවොත් එහෙම හරියට ආයන්න කොහොමද ලියන්නේ කියලා ඔයා මෙහෙම ගහලා මෙහෙම පෙන්නන්න යන්නේ නැහැ. හරි ඔයා පෙන්නන්න ඕනේ. ඔයා දැනන් ඉන්න ඕනේ නේ. මේක මෙහෙම තමයි ගහන්නේ කියලා. තේරෙනවද? ඕක තමයි හරි විදිහට ලියන්නේ. මැදින් අපිට ලියවෙනවා. හදිස්සියට අපි ලියාගෙන යද්දි ওই විදිහට ලියවෙනවා. ඒක තේරුම් ගන්න. හරි. නැත්තම් වැරදි කියන එක නෙමෙයි කියන්නේ. මේ විදිහට ලියන එක වැරදි කියලා නෙමෙයි කියන්නේ. නමුත් පේපර් එකකටවත් ලිව්වට ඔයාලට මේකට ලකුණු අඩු වීමක් අනම්මනම්මකුත් වෙන්නේ නැහැ. හරි. කිසිම අවුලක් නැහැ. එතකොට ආයන්න මම ආයෙ ලියලා පෙන්නන්න හරි විදිහට. ඔන්න ඔය විදිහට. පොඩ්ඩක් ඉන්න එතනින් මට ලියවුන්නේ. එතනින් යාර ලියවෙන්නේ නැත්තේ අයියානේ. මවුස් එක අතෑරෙනවා එතන ඉහාට. ඔය විදිහට ගා ගන්නවා. එතනින් දැන් අගින් පල්ලා දෙකක් ගන්නවා. ඔය විදිහට මේ මෙතනදී අතෑරුණා. ඔය විදිහට ආයන්න ලියලා පුරුදු වෙන්න පල්ලයට. ඒ ලියාගෙන යද්දී මෙන්න මේ විදිහට හරි මෙහෙම ලියවුණා කියලා ඒක ගැන මේක වැරදි කියලා එහෙම වැරදි එකක් ඔළුවේ තියාගන්න ඕනේ නැහැ. මේක හරි හොඳේ. මේක ආයන්න. ඒක ගැන වැරදි අදහසක් ඔළුවට ගා ගන්න ඕනේ නැහැ. ඉතින් මේ ආයන්න ගැන මම මෙච්චරටම කතා කරේ ඉස්සරහට තියෙන අකුරු ගැන මේ වගේ ලොකු විස්තරයක් එක්ක මට කතා කරන්න අමාරුයි. මොකද එතකොට වීඩියෝ එක ගොඩාක් දිග් ගැස් වෙනවා වගේම ඔයාලට බලන ඔයාලටත් එපා වෙනවා. හරි ඒක තමයි ඔන්න ආයන්න. අපි ඊළඟට එමු ඊයන්නට. අපි දැන් මෙතන තිබ්බට මේක අපිට එඩිට් කරන්න බැයි. පුළුවන් නේ. මෙතන මේ i අකුර එහෙම තිබ්බට ඒක අපි i කියලා කතා කරන්නේ නැහැ. මේක කතා කරන්නේ e කියලා. මොකද්ද?
මේකට කියන්නේ E. හරිද? එතකොට අපි ඒක මෙතනදී ලියන්නේ කොහොමද කියලා කතා කරොත් එහෙම හරි කෙලින්ම මේ මෙහෙම කෙලින් ඉරක් ගන්න යන්නේ නැහැ. හරි කෙලින් ඉරක් ගාලා මෙහෙම ලියන්න යන්නේ නැහැ. තේරුණාද? එතකොට ඒකත් එහෙම හදිස්සියේදී මෙහෙම ලියවෙන අවස්ථා තියෙනවා. හොඳේ. මෙන්න මේ විදිහට ලියලා. කොහොම හදිස්සියට ලියවෙන අවස්ථා තියෙනවා නැතුව නෙමෙයි. වැරදි කියලා කියන්න මෙතනදී පොඩ්ඩක් පුළුවන් කියලා කියන්නේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් නේද මෙතන මේ ඉයන්නයි රියන්නයි තේරුණාද? එතකොට අනිවාර්යෙන් ඔය ඉයන්නේ රියන්නේ මේ තියෙන වෙනස්කම් දෙක ඔයාලා ඉගෙන ගන්න ඕන. හරි? අපි ඉස්සරහට කතා කරමු. මේකේ දැන් බැලු බැලමට මෙතන වෙනස්කම් දෙකක් තියෙනවා. හරි? අපි ඒක ඉස්සරහට කතා කරමු. ඉතින් මේ මෙහෙම ලිව්වට අවුලකුත් නැහැ. නමුත් ලියන එක ඉතින් හරියට ලියන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. කොහොමද ලියන්නේ කියලා කතා කරොත් එහෙම මෙහෙම පොඩ්ඩක් ඉන්න. මෙන්න මේ විදිහට පොඩ්ඩක් වක්‍රව ලියලා හරි මේක මේ එකපාරම කොක්ක දාන්න ඕනේ. හොඳේ. මේ මෙතන යට ඉඳන් උඩට පටන් ගන්න එපා. මෙන්න මෙහෙම. හොඳේ. ගොඩක් කට්ටිය අර කොක්ක ලියන කම්මැලිකමට යට ඉඳන් උඩට මෙන්න මේ විදිහට ලියන්න. සෝරි. යට ඉඳන් උඩට මෙන්න මෙහෙම මවුස් එකත් එක්ක බෑනේ කරන්නේ ඉතින්. මේ යට ඉඳන් උඩට මෙන්න මෙහෙම ලියනවා. එහෙම හරි නෑ. හොඳේ. ඒ කියන්නේ වැරදි නෙමෙයි. නමුත් ඒක ස්ටෙප් එකට පිටින් යන එකක්. තේරුණාද? ඒක නිසා උඩ ඉඳන් පටන් අරගෙන උඩට මෙන්න මේ විදිහට කොක්කක් ගන්න. පොඩි කොක්කක් ගන්න ඕනේ. හොඳේ. මෙන්න මෙහෙම හදිස්සියට ලියලා මෙහෙම නිකන් ඉන්න එපා. හරි. එහෙම ලිව්වත් අවුලක් නැහැ. නමුත් කොක්කක් ගන්න. කොක්කක් ගන්න පුරුදු වෙන්න. මේ විදිහට ලියලා මෙහෙම කොක්කක් ගන්න. මේ විදිහට මෙහෙම ලියලා පොඩි කොක්කක් ගන්න උඩට. හරි. මේ විදිහට මෙහෙම ලියලා උඩට කොක්කක් ගහන්න. හරි. මෙන්න මෙහෙම ඔන්න මම ආයෙ ලියනවා. ඔහොම කොක්කක් ගහලා උඩ ඉඳන් අන්න ඔහොම ගහන්න. දැන් ගොඩක් තැන්වල නම් මෙතනත් මෙහෙම පොඩි කොක්කක් ගහනවා. හරි. දැන් ඒක මෙතන නැහැනේ. නේ? මේ හොඩියේ හැම පොඩි කොක්කක් ගහලා නැහැ. හරි. ඒක නිසා හැම හිතන්න ඕනේ නැහැ. මෙහෙම ලියලා මෙච්චර විතර පොඩි එකකින් නතර කරන්න. පොඩි එකකින් කියන්නේ අන්න මේ විදිහට එකකින් ලියලා නතර කරන්න. ඒක එක හා සමානව ගන්න යන්න එපා කීරවත්. ඒ කියන්නේ මේක මෙහෙම ලියලා මේකත් මෙහෙම ගන්න යන්න එපා. ගත්තත් මෙතනත් වැරද්දක් නැහැ. ඇත්තටම මේ වගේ අකුරක් ජපන් හෝඩියේ කතකනාවලවත් හිරගනාවලවත් මෙතනදී එහෙම පේන්නේ නැහැ. මෙහෙම අකුරක් ඇත්තටම නැහැ. හරිද? ඒ කියන්නේ ඊ වගේ අකුරක් ආයේ හිරගනා හෝඩියෙත් නැහැ, කතකනා හෝඩියෙත් නැහැ. හරිද? ඉතින් මේ ඒක ගැන කිසිම විදිහකින් බය වෙන්න ඕනේ නැහැ. හරිද? නමුත් මේම ලිව්වහම අපිට ඒක කැතයිනේ. දැන් අපේ සිංහල හෝඩිය වුණත් හරි මෙහෙම ලස්සනට අකුර තියෙනවනේ නේ. අම්මට සිරි. මේ විදිහට බිඳුවෙන් පටන් අරගෙන හරි මෙහෙම අරගෙන කොහොම ලියනවනේ සිංහල හෝඩියේ ලස්සනට අකුර නේ. එතකොට දැන් මේක කැතයි මං කියන්නේ මේ දැන් මේ අපිට මේ සිංහල හෝඩිය මේ අයන්න කැතට පේනවනේ නේ. මේ කැතට පේනවා. දැන් මේ අකුර කැතයි. දන්න අපි දන්නා මේ අකුර කැතයි. හරි. අන්න ඒ වගේ තමයි ජපන් වල වුණත් දැන් මෙහෙම ලිව්වහම ඒක ඒ කට්ටිය බලනකොට මේ අකුර එන කැතයි. කැතට තමයි පේන්නේ. එයාලට කැතට පේන්නේ. අපි දන්නේ නැති නිසා මේක මේ අවුලක් නැහැ කියලා කිව්වට ඔයාලට දැන් මෙතන මේ අයන්නයි යන්නයි අතර ගත්තොත් මේ අයන්න කැතයිනේ. ලංකාවේ හෝඩිය ගත්තොත් මේ අයන්න ලස්සනට බෝලෙට හරි තියෙනවනේ. මෙහෙම ලස්සනට ඒකත් කැතයි. ඒක කැතයිනේ. කැතටනේ පේන්නේ. මේකනේ ඒක තමයි මං කියන්නේ මේක කැතයි කියලා. මෙහෙම ලිව්වට ඇම්බියුලන්ස් එකක් ගියා. සෝරි. සමා වෙන්න මම ඒකට සමාව ඉල්ලනවා ඔයාලගෙන්. කොහොම හරි මේක අපිට කැතට පේනවා වගේ තමයි ජපානි කට්ටියටත් මේක එහෙම කැතට තමයි පේන්නේ. වැරද්දක් නෙමෙයි. දැන් මෙහෙම ලිව්වට මේක වැරදි නෑනේ. අකුර අයන්න කියලා තේරෙනවනේ. මේ වගේ අකුරක් ආයේ අපේ සිංහල හෝඩියේ නැහැනේ. තේරුණාද? ඒ වගේ තමයි මේකන මේ හෝඩියෙත් මේ අකුර මෙහෙම ලියනවා. මේ වගේ අකුරක් ආයේ ජපන් හෝඩියේ නැහැ. නමුත් මේක ලිව්වට වැරදි නෑ. නමුත් මේක කැතයි.
තේරුණාද? එතකොට අපි දැනගන්න ඕනේ මේක ලස්සනට ලියන්න. තේරුණාද? ඒක තමයි මම මේ ඔයාලට උගන්වන්නේ. මෙතනින් මෙහෙම පටන් අරගෙන හරි එහෙම ලියනවා. හරි මේ ළඟින්ම ගහන්න යන්නේ නැහැ මෙහෙම. හොඳේ. ඒකත් කැදයි. මෙතන ඉඳන් පොඩි දුරක් තියලා ඕම පොඩ්ඩක් ගන්න. පල්ලයට පොඩි ඉරක් මෙහෙම ගන්න. තේරුණා? නොම ගන්න. ඕක තමයි ඊයන්න. හරි මං ආයෙ ලියලා පෙන්නන්න. හරි ඕක තමයි දැන් මම මෙතන මේ කොහොම ලියද්දි මේ කැතයි ඔයාලා පොතේ ලස්සනට පෑනින් පැන්සලෙන් ලියද්දි හරි ලස්සනට මේක ලියන්න. ඉතින් මං කලින් කිව්වා වගේ අයන්න ලියන විදිහට කිව්වා වගේ ඔයාලා ඊළඟ පිටුවේ මෙන්න මේ විදිහට යන්න කියලා ලියලා හරි කොහොම ලියලා ජපන් වලින් මේක මේක ලියන්න පුරුදු වෙන්න. හරිද? පල්ලෙහාට ලියන්න පුරුදු වෙන්න. හරි ඊළඟට අපි කතා කරමු උයන්න ගැන. මේක තමයි උයන්නේ කියලා කියන්නේ. උයන්න ගැන කතා කරමු. උයන්න ලියද්දී ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා උඩින් පොඩි ඉරි කෑල්ලක් තියෙනවා. එතකොට පළවෙනි ස්ටෙප් එක විදිහට අපි පටන් ගන්න. මෙම පොඩි ඉරි කෑල්ලක් මේ පැන්සල් මාරු වුණාද? මෙන්න මෙහෙම පොඩි ඉරි කෑල්ලක් ලියනවා. හරි ඒක කෙලින් අපි හදිස්සියට ලියනකොට කෙලින් උනත් ලිය වෙනවා. හරි කොහොමද ලිය වෙනවා. හරි ඒක වැරදි නෑ. හොඳේ මම කලින් කිව්වා වගේ වැරදි නෑ. මම මේ ස්ටෙප් ටික විතරක් හරියට කියලා දෙන්නම්. හොඳේ මෙහෙම පොඩ්ඩක් කොහොම ගහලා ඇලට පොඩ්ඩක් ඇදේට ඉරක් ගහලා හරි මේ පළවෙනි ස්ටෙප් එකේ එහෙම ඊට පස්සේ දෙවෙනි ස්ටෙප් එකේදී මෙන්න මේ විදිහට එකපාරම හරි හાર્ට් එක වගේ ඔන්නෝම ගහන්න. තේරුණාද? ඔන්න ඕක තමයි උයන්න. මොකද්ද මේ උයන්න? මෙහෙම ලිව්වට අවුලකුත් නැහැ. හොඳේ වැරදි නෑ. කැතයි. නමුත් මෙන්න මෙතන මෙහෙම ලිව්වොත් නම් පොඩි අවුලක් තියෙනවා මේ කතකන හෝඩියේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ හා සමාන පොඩි එකක් එනවා. නමුත් පොඩි ඉරක් එන්න ඕනේ. මේක මේ හා සමානව දැන් මෙහෙම අපි මේ ගන්න එකේ මේ දිගම ගන්නෙ නෑ. හරි මේ දිගම ගන්නෙ නෑ. මේ ගහන පළවෙනි ස්ටෙප් එකේ අපි ගහන ඉර තේරුණාද? ඒක අපි ගන්න ඉතාම පුංචිවට මෙන්න මේ විදිහට පොඩ්ඩක් මෙහෙම ගහලා මේකට වඩා හරි මෙන්න මෙහෙම තමයි ලියන්නේ. හරි දැන් මේක ගානටම මේ ඉර ගන්නෙ නෑ. හරි මෙතන මේ දෙක එක සමාන නෑ. මේ ඉරයි මේ මෙතන ඉඳන් මෙතන තියෙන ඉරයි එක සමාන නෑ. එක පුංචි. තේරුණාද? මේක මෙහෙම ලියනවා. ඒක පුංචි. ඊට පස්සේ මෙතන ඉඳන් මම ලියනවා. මේක උයන්න. තේරුණාද? හරි අපි ඉක්මනට කතා කරගෙන යමු. ඔයාලා පොතේ ලියද්දි මෙන්න මෙහෙම ලියලා උයන්නේ කියලා ලියලා හරි මෙන්න මේ විදිහට පිටුවක් පුරාවට මේක ලියලා ඉවර කරන්න ඕනේ. තේරුණාද? කටපාඩමින් ලියන්න එපා. මේ වීඩියෝ පොඩ්ඩක් බල කොහොමද මේක ලියන්නේ කියලා හරියට උනන්දුවෙන් ලියාගෙන යන්න එපා. එහෙම ලියාගෙන ගියොත් එහෙම මතක හිටින්නේ නැහැ. කටපාඩමින් කටින් කියන ගමන් පළවෙනි ස්ටෙප් එක මෙහෙම පොඩ්ඩක් දෙවෙනි ස්ටෙප් එක මෙහෙම. මොකද්ද මේ උයන්න. එහෙම පිටුවේ තියෙනවා නම් කොටු 40ක් 40 පුරාවට මේ කියව මේ උයන්නේ පල්ලෙහාට ලියාගෙන යන්න. හරි අපි ඊළඟ එකට එමු. ඊළඟ එකේදී තියෙනවා එයන්න. මොකද්ද එයන්න. හරි
එයන්න ගත්තොත් උයන්න වගේම තමයි වෙල්බස් එක ගන්න උයන්න වගේම තමයි ඒකේ මෙම කෙලින් මෙම ලෙක්චර ලොකුවට මේ ඇලේ ටිකක් නෙමෙයි පොඩි ඇල ඉරක් එන්නේ මෙන්න මෙහෙම පොඩි ඇල ඉරක් ඇවිල්ලා ඉසඩ් එක ලියනවා වගේ තමයි මෙහෙම ලියලා මෙහෙම අරගෙන පල්ලෙහාට මෙහෙම ලියලා ඉසඩ් එක වගේ මෙහෙම නෙමෙයි හරි ඉසඩ් එක වගේ එහෙම නෙමෙයි ලියන්නේ මෙහෙම අරගෙන මේ රේඛාවෙන්ම උඩට ඇවිල්ලා එන්නකොට ලියනවා වගේ මෙහෙම ලියලා මෙන්න මෙහෙම ලියන්න පොඩ්ඩක් මෙහෙම එන්නකොට ලියනවා වගේ මෙහෙම කියලා නතර කරන්නෙත් නැතුව පොඩ්ඩක් ආයේ මෙහෙම කෙලින් ඉර ගෙනියන්න තේරුණාද මෙන්න මෙහෙම තමයි එයන්න ලියන්නේ තේරුණාද මම ආයෙ ලියන්නම් ඔයාලට බලා ගන්න මෙන්න මෙහෙම ලියනවා ඒක පොඩ්ඩක් ඇද වුණා මෙන්න මෙහෙම ලියනවා මෙතන ඉඳන් ඊළඟ රේඛාව පටන් අරගෙන මෙහෙම පල්ලෙහාට ගෙනියලා ආයේ ඒ රේඛාව උඩම මේක ඇවිල්ලා හරියට මැදකින් තුන් කාලකින් වගේ ආයේ එන්නකොට ලියනා වගේ මෙහෙම පල්ලෙහාට ඇවිල්ලා පල්ලෙහාට මෙහෙම ලියනවා මේක තමයි A අකුර මොකද්ද A තේරුණාද ස්ටෙප්ස් ටික මතක තියාගන්න මම ආයෙ ලියන්නම් පළවෙනි ස්ටෙප් එක මේක දෙවෙනි ස්ටෙප් එක පෑන උස්සන්න නැතුව මෙන්න මේ විදිහට මෙහෙම ලියලා මෙන්න මෙහෙම හරි ඔහොම තමයි යන්න ලියන්නේ ගොඩක් කට්ටිය සමහරක් කෝඩි වල මේක මෙහෙම පොඩ්ඩක් උඩටත් රවුන්ඩ් කරනවා මම ඉතින් රවුන්ඩ් කරේ නැහැ මේක හරි එහෙම වැරදිත් නැහැ හරි මේක වැරදිත් නැහැ වැරදි නැහැ කියලා කියන්නත් බෑ කැතයි හොඳේ කැත තමයි තියෙන්නේ ඇරෙන්න වැරද්දක් නැහැ හරි අපි ඊළඟකට එමු ඔයන්න හරි ඔයන්න ගැන කතා කරොත් එහෙම අයන්න වගේ නෙමෙයි හරි අයන්න වගේ මෙහෙම නෙමෙයි ඔයන්න ලියන්නේ මෙතන අයන්නේ ස්ටෙප්ස් 3ක් තියෙනවානේ අයන්නේ ස්ටෙප්ස් 3 ගත්තොත් එහෙනම් මේක පළවෙනි ස්ටෙප් එක මෙතන ඉඳන් මෙතන දෙවෙනි ස්ටෙප් එක මේක තුන්වෙනි ස්ටෙප් එකනේ කොහොමනේ තියෙන්නේ අයන්නේ නමුත් ඔයන්නේ එහෙම නෙමෙයි හොඳේ ඔයන්නේ තියෙන්නේ පළවෙනි ස්ටෙප් එක පටන් ගන්නවා මෙහෙම මැදින් දෙවෙනි ස්ටෙප් එක මෙහෙම පටන් ගන්නවා දෙවෙනි ස්ටෙප් එක ඇවිල්ලා මෙතනින් නතර කරන්නේ නැහැ දෙවෙනි ස්ටෙප් එක මෙතන ඉඳන් උඩ ඉඳන් පටන් ගන්නවා නම් කෙලින්ම මෙහෙම රවුන්ඩ් කරලා හරි කෙලින්ම මෙහෙම රවුන්ඩ් කරලා දෙවෙනි ස්ටෙප් එක එන්න ඕනේ මෙතනින් මගේ මවුස් එක නතර වුණා නමුත් ඔයාලා නතර කරන්නේ නැතුව දිගටම එන්න ඕනේ තේරුණාද දෙවෙනි ස්ටෙප් එක මෙන්න මේ විදිහට මෙතෙන්නම එන්න ඕනේ මේ ළඟටම එන්න ඕනේ තේරුණාද හරි එකම ඇවිල්ලා අන්තිමට මේ මෙතනින් පුංචි ඉරක් ඔන්න ඔහම ගන්න මේක තමයි ඔයන්න මේක තමයි තුන්වෙනි ස්ටෙප් එක අයන්නේ මොකද්ද කරේ ආයෙත් මම පෙන්නන්නම් ඕම පළවෙනි ස්ටෙප් එක ගැහුවා දෙවෙනි ස්ටෙප් එක ගැහුවා තුන්වෙනි ස්ටෙප් එක ඕකෙන් තුන ස්ටෙප්ස් තුන ඔතනින් ඉවරයි හරි එතකොට ඔයන්නේදී එහෙම නෙමෙයි ඔයන්නේදී අපි කරන්නේ කෙලින් ඉරක් ගැහුවා මැදින් ඉරක් ගහගෙන ඒක නතර කරන්නේ නැතුව හරි මෙහෙම ගැහුවා නතර කරන්නේ නැතුව මෙතෙන්දම ගෙනාවා මෙතනින් පුංචි ඉරක් ගැහුවා පල්ලෙහාට මේක ඔයන්න තුන්වෙනි ස්ටෙප් එක හරි ඕක තමයි ඔයන්න ඉතින් පොතේ ඔයාලා ඔයන්න කියලා ලියලා හරි පල්ලෙහාට කොටු 40ක් තියෙනවා නම් කොටු 40ම කියව හරි ලස්සන පිළිවෙලට ලියගෙන යන්න තේරුණාද හරි අපි යමු ඊළඟ ස්ටෙප් එකට කයන්න මේක තමයි කයන්න ලියන්නේ මෙහෙම ස්ටෙප්ස් දෙකකින් ස්ටෙප්ස් 3ක් තියෙනවා කයන්නටත් කයන්න ලියන්නේ මෙහෙම ලියලා මෙහෙම පොඩි කොක්ක ගහන්න ඕනේ උඩට හරි ගහලා මෙහෙම පල්ලෙහාට ඉරක් ගන්න ඕනේ ඊට පස්සේ මෙතනින් තව ඉරක් ගහන්න ඕනේ හරි දැන් මෙහෙම ගැහුවත් මෙහෙම ගහන්න යන්න එපා මෙහෙම ගහන කයන්න දැන් මේක කයන්නක් තමයි නමුත් මේ කයන්න හිරගණන් කයන්නක් නෙමෙයි මේකට අපි කියන්නේ කතකණා කයන්න කියලා අපි හිරගණන් වචනයක් ලියද්දී අනිවාර්යෙන්ම මෙතනින් මෙහෙම පොඩි ඉරි කැලක් ගන්න ඕනේ අනිවාර්යෙන් මේක තමයි හිරගණන් කයන්න හිරගණන් වචනය ලියද්දී අනිවාර්යෙන් දැන් ඔකාසන් කියලා ලියද්දී දැන් ඔයා දන්නවා ඔකාසන් කියලා කියන්නේ
අම්මට. එතකොට ඔකාසන් කියලා ලියද්දි දැන් අපි ඉගෙන ගත්ත අකුරු දෙකක් එතන තියෙනවා. හරි. ඔකාසන් කියලා ලියන්නේ අපි ඉගෙන ගත්තා මෙහෙම. හරි. ඔයන්න. එතකොට කයන්න ඔකාසන් කියලා කියන්නේ හිරගනා වචනයක්. කයන්න මෙහෙම කළා මෙතනින් අනිවාර්යෙන් ඉරක් ගහන්න ඕනේ. දැන් මෙහෙම ඉරක් ගහන්න නැතුව තිබ්බත් මේකත් කයන්න. නමුත් මේක කතකනා කයන්නක්. එතකොට හිරගනා වචනයක් ඇතුලේ කතකනා අකුරක් ලියන්නේ නැහැ. තේරුණාද? එහෙම ලියන සමහර තැන් තියෙනවා. අකුර කියන වචනයක් ඇතුලේ කතකනා හිරගනා වචනයක් ඇතුලේ කතකනා අකුරක් ලියන ඒවා නෙමෙයි. සාමාන්‍ය වාක්‍යයක් ගත්තොත් එහෙම හිරගනා වාක්‍යයක් ඇතුලේ කතකනා වචන තියෙන්නත් පුළුවන්. තේරුණාද? එහෙම තියෙන්න පුළුවන්. නමුත් කවදාවත් හිරගනා වචනයක් ඇතුලේ කතකනා වචනයක් ලියන්න එපා. හිරගනා වචනයක් ඇතුලේ කතකනා අකුරක් ලියන්න යන්න එපා. හිරගනා වචනයක් නම් ඒක සම්පූර්ණයෙන් හිරගනා වලින්ම ඉවර කරන්න ඕනේ. තේරුණාද? අපි ඊතරු අකුරු දෙක ඉගෙන ගත්තේ නෑනේ. සන් කියලා ලියන්න. තේරුණාද? ඉතින් මේ හරි. මේක කතකනා කයන්න. හොඳේ. මේකට කියන්නේ කතකනා කයන්න. නමුත් මේ කතකනා කයන්න අපි හිරගනා භාෂාවේ හිරගනා කයන්න මෙහෙම නෙමෙයි. හිරගනා කයන්න අනිවාර්යෙන් මෙතනින් පොඩි ඉරක් ගහන්න ඕනේ. තේරුණාද? ඒක ඔයා අනිවාර්යෙන් ඔළුවේ තියාගන්න ඕනේ දෙයක්. හරි. මම ආයෙ ලියන්නම් පළවෙනි ස්ටෙප් එක. මෙහෙම ඇවිල්ලා මෙහෙම නතර කරන්න නැහැ. පළවෙනි ස්ටෙප් එක අනිවාර්යෙන් මෙහෙම ඇවිල්ලා මෙතෙන් ඇවිල්ලා මෙතනින් කොක්කක් දාලා තමයි නතර කරන්නේ. තේරුණාද? මම නතර කළා දෙවෙනි ස්ටෙප් එක තමයි මෙතන ඉඳන් මෙහෙම පල්ලෙහාට ඉරක් ගහනවා. මේක දෙවෙනි ස්ටෙප් එක. තුන්වෙනි ස්ටෙප් එක තමයි මේක. හරි. ඕක තමයි හිරගනා කයන්න. හරි. අපි ඊළඟට එමු කියන්නට. මේක තමයි කියන්න. හරි. කියන්න ලියද්දී සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය මේව පැත්තට ඉරි ගහලත් ඔම ලියනවා කියන්න. හරි. ඕක වැරදිත් නෑ. සමහරක් කට්ටිය මෙහෙම ලියලා පැත්තට ඉර ගහලා මෙහෙම ගහනවා. ඒකත් කියන්න. ඒක වැරදිත් නැහැ. ඔය දෙකම හරි. මේ කිසිම විදිහකින් වැරදි නෑ. දැන් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් වෙනවා. දැන් මේ හිරගනා ඉමේජ් එකේ තියෙනවා මෙන්න මෙහෙම පොඩි සීන් එකක් තියෙනවා. හොඳේ. මෙහෙම තියෙනවා. මෙහෙම තියෙනවානේ. ඊට පස්සේ හිරගනා කියන්නේ මෙහෙමනේ තියෙන්නේ. දැන් මේ ඉමේජ් එකේ බැලුවොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් මේ කියන්න. දැන් මෙතනදී අපි මේක මේ අනිවාර්යෙන් මෙහෙම ගහලා මේක අනිවාර්යෙන් මෙහෙම එන්න අවශ්‍යතාවයක් නැහැ. හොඳේ. ඔය printing වලදී තමයි ඕක වෙන්නේ. තේරුණාද? එහෙම නැතුව ඔයා මෙන්න මෙහෙම ලියලා හරි. මෙහෙම ඉර ගහලා මෙන්න මේ රේඛාව කෙලින් වගේ මෙන්න මෙහෙම පල්ලෙහාට ඉරක් ගන්න. මේකත් කියන්නේ. තේරුණාද? ඕක අපි අර පැන්සලින් පෑනෙන් පින්ටිං වලින් වගේ ලියද්දි හරි සාමාන්‍යයෙන් මෙතන ඉඳන් මෙන්න මෙහෙම ගහනවා. ඉතින් ඒක වැරදිත් නෑ. ඉතින් මෙහෙම ලියන්න පුළුවන් නම් ඔයාලට යවලකුත් නෑ. හරි. ඉතින් මේ සාමාන්‍යයෙන් අපි උනත් ලියන්නේ මෙහෙම ඉර ගහලා මම ලියනවා එච්චරයි ඉතින්. ලොකුවට නටන්න යන්නේ නෑ. ඉතින් හරි. ඉතින් ඔන්න ඕකත් ඔයා පොල් පල්ලෙහාට මේ ලියලා පුරුදු වෙන්න. හරි. මෙන්න මෙහෙම පල්ලෙහාට ලියලා පුරුදු වෙන්න. කොටු 40ක් තියෙනවා නම් කොටු 40ම ලියලා පුරුදු වෙන්න. තේරුණාද? හරි. මේකට කියන්නේ මොකද්ද? කියන්න. හරි. අපි ඊළඟට එමු කුයන්නට. මේක තමයි කුයන්න. කුයන්න ගත්තොත් එහෙම අපි ලියන්නේ එක ස්ටෙප් එකයි තියෙන්නේ. මෙහෙම ලියලා දෙවෙනි ස්ටෙප් එකක් කියලා මෙහෙම ගහන්නේ නැහැ. එක ස්ටෙප් එකෙන්ම මෙහෙම ඉවරයි. හරි. එක ස්ටෙප් එකයි. ස්ටෙප්ස් දෙකකට ගන්න යන්න එපා ඔයාලා. මෙහෙම ගහලා මෙහෙම ලියන්න යන්න එපා. හරි. ඒක වැරදි. එක ස්ටෙප් එකෙන්ම මෙහෙම ගැව්වා. එච්චරයි. හරි. ඒකත් නිකන් අර මේ කාකපදේ වගේ මෙහෙම ගහන්න යන්න එපා. හොඳේ. ඒක පොඩ්ඩක් අර එච්චර මේ කෝණික පරාසය මෙච්චර අඩු නෑ. හොඳේ. ඒක පොඩ්ඩක් වැඩි. හරිද? කියන්නේ මෙන්න මෙහෙම ගහන්න. එතකොට ඔයාලට බලා ගන්න බලන්න මෙතන කෝණික පරාසය තියෙනවානේ. මේක වැරදි නෑ නෙමෙයි. හරි. නමුත් දැන් සාමාන්‍යයෙන් හිතන්නකෝ ඔයා ජපන් වලට ගිහිල්ලා ඉගෙන ගන්නවා කියලා IT softwares වගේ දේවල් ඉගෙන ගන්නවා කියලා හිතන්නකෝ. ඒ අවස්ථාවක සාමාන්‍යයෙන් ඔයාලට මොකක් හරි වචනයක් එහෙම ලියාගෙන යද්දී බැරි වෙලාවත් කුයන්නක් තිබ්බොත් එහෙම ලියන්න ඒ කෝඩින් එකක් ඇතුලේ මේව කුයන්න ලිව්වොත් මේක අඳුර ගන්නවට අමාරු වෙන්නේ. ඒක බලන කෙනාට අඳුර ගන්න අමාරු මේක කුයන්නක්ද එහෙම නැත්තම් කෝඩින් වලට අදාළ වෙන මේ
සිම්බල් එකක්ද කියලා. තේරුණාද? ඉතින් ඒ වගේ එක රීසන්ස් තියෙනවා. ඉතින් මම කිව්වා වගේ කෝණික පරාසය එච්චර අඩු කරන්න එපා. මෙච්චර අඩු කරන්න යන්න එපා. වැරදි නෑ නේ. වැරදි නැහැ මේක. හරි. නමුත් මෙච්චර අඩු කරන්න යන්න එපා. ඒක මෙහෙම කෝණික පරාසය ඔච්චරක්වත් අඩුම තියන්න. තේරුණාද? හරි. මම ආයෙ ලියලා පෙන්නන්නම් කුයන්න. මෙහෙම ලියනවා. හරි. ඕක තමයි කුයන්න. අපි ඊළඟට යමු කියන්නට. මේක තමයි කියන්න. හරි. කියන්න ඉස්සෙල්ලාම ලියන්න පටන් ගන්න. මේකේ ස්ටෙප්ස් 3ක් තියෙනවා. මේකෙත් අපි පල්ලයට මෙන්න මෙහෙම එකක් ගහලා පුංචි කොක්කක් උඩට ගහන්න ඕනේ. මේකේ ඒක දාලා නැහැ. නමුත් පුංචි කොක්කක් උඩට ගහන්න ඕනේ. ඊට පස්සේ මෙච්චර මෙහෙම උඩින් නෙමෙයි, ගොඩක් උඩින් නෙමෙයි. හරි. හරි. මෙන්න මේ රේඛාවේ 3 කාලක් විතර පල්ලෙහාට තියලා, ඒ කියන්නේ කාලක් විතර පල්ලෙහෙන් මෙන්න මෙහෙම වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට ඉරක් ගහලා උඩ මෙන්න මේක පටන් ගන්න තැන ඉඳන් වගේ. හරි. මෙන්න මෙහෙම ගහලා මෙන්න මෙහෙම පැත්තට අදින්න. හරි. එහෙම අවුලකුත් නැහැ හොඳේ. එහෙම කෙලින් ගැහුවට ඒක අවුලකුත් නැහැ. ඒක වැරදි නෑ හොඳේ. මම මේ කියන හරි ස්ටෙප්ස් ටිකනේ. ඒක නිසා ස්ටෙප්ස් ටික හරියට බලා ගන්න ඕනේ. තේරුණාද? ඉතින් මේකට කියන්නේ අපි කියන්න කියලා. මම ආයෙ ලියන්නම්. මෙහෙම ගැහුවා. හරි. මේ මොකද්ද? කියන්න. අමතක කරන්න එපා. බැරි වෙලාවත් මෙතන මෙහෙම ගහලා හරි. ඔහොම ලියන්න යන්න එපා. එතකොට මේක කියන්න වෙනවා. හරි. එතකොට මෙතනින් ඔය අනිවාර්යෙන් මෙහෙම ඉරක් ගන්නම ඕනේ. තේරුණාද? හරි. මේක මොකද්ද? කියන්න. අපි ඊළඟට එමු කොයන්නට. කොයන්න ලියන්න පටන් ගන්නේ මෙන්න මෙහෙම උඩින් මෙහෙම පොඩි ඉරක් ගහලා උඩ එකට සාපේක්ෂව පල්ලෙහෙන් මෙන්න මෙහෙම එකක් ලියනවා. මේක මොකද්ද? කොයන්න. හරි. සමහරක් කට්ටිය මෙහෙම ලියනවා. ඔහොම කෙලින් ඉරක් ගහලා මෙහෙම පල්ලෙන් ඔහොමත් ලියනවා. සමහරක් කට්ටිය මෙහෙම ගහලා ඔහොමත් ලියනවා. ඔක්කොම කොයනු තමයි හොඳේ. සමහරක් කට්ටිය සමහරක් කෝසස් වල වුණත් මම ඒකනේ කිව්වේ. දැන් සමහර එක කෝස් එකකින් මෙහෙම උගන්වනවා, අනිත් කෝස් එකෙන් මෙහෙම උගන්වනවා, අනිත් කෝස් එකෙන් මෙහෙම උගන්වනවා. ඒක වැරදි නෑ. විදි තියනවා. මේ හැම එකක්ම හරි. හරිම විදිහ කියලා කියන්න පුළුවන් ඉතින් මේකට තමයි. හරි. ඕක තමයි හරිම විදිහ කියලා කියන්න පුළුවන්. මේ ඔක්කොම හරි හොඳේ. වැරදි නෑ. පුරුදු වෙන්න ඕන නිසා ස්ටෙප්ස් ටික හරියට දැනගන්න ඕන නිසා තමයි මම මේ හරියට කියන්නේ. මේක තමයි හරිම විදිහ කියලා. හරිද? හරි. මෙන්න මෙහෙම. හරි. ඔන්න ඕක හරි. හරි. අනිත් ඒවත් හරි හොඳේ. මේ මෙහෙම තමයි කොහොමද කොයන්න ලියන්නේ. හරිද? හරි. අපි ඊළඟට එමු සයන්නට. මේක තමයි සයන්න. සයන්න ලියන්නේ කියන්න වගේම තමයි. පටලව ගන්න එපා. සයන්නයි කියන්නයි. කියන්නේ ඔන්න ඔහොම ඉරි කැලි දෙකක් තියෙනවා. හරි. එතකොට සයන්නේ එහෙම ඉරි කැලි දෙකක් නැහැ. එහෙම ලියලා එකයි ඔන්න ඔච්චරයි සයන්නේ. ස්ටෙප්ස් 3යි. කියන්නේ ස්ටෙප්ස් 4ක් තියෙනවා. සයන්නේ ස්ටෙප්ස් 3යි. සයන්නෙත් ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. අර මං කියන්නේදී කිව්වා වගේ. හරි. මෙහෙම ගහලා මෙහෙම ලියන්නේ එක printing වල එහෙම තමයි ලියවෙන්නේ. අපිට අතින් ලියද්දි සයන්නේදී මෙහෙම printing එකේ තිබ්බට අතින් ලියද්දිත් අපිට කියන්නේදී කිව්වම topic එකම පාවිච්චි කරන්න පුළුවන්. මොකද්ද? මේ මිරක් ගැව්වා, මේම ලිව්වා, මේ මිරක් ගැව්වා. ආයේ මෙතන ඉඳන්ම මේක එන්න ඕනේ කියලා රූල් එකක් නැහැ. තේරුණාද? හරි. ඔන්න ඔහොම තමයි සයන්න අපි ලියන්නේ. හිරගන සයන්. මම ආයෙ පෙන්නන්නම් ඔයාලට. මෙහෙම ගැහුවා. මෙහෙම එකක් ගැහුවා. හරි. ඕක තමයි සයන්න. අපි ඊළඟට එමු ශියන්නට. ඔයාලට දැන් බලයි මම ඇයි ශියන්න කියලා කිව්වේ කියලා. දැන් මෙතන ඇත්තටම පොඩි printing mistake එකක් තියෙනවා. මෙයා C කියලා ලියලා තියෙන්නේ. ඇත්තටම මේක C නෙමෙයි.
මේක ෂි. හොඳේ මේක ෂි. මෙහෙම සියන්න නෙමෙයි. හරි. මේක සියන්න නෙමෙයි. තේරුණාද? එතකොට මේක මොකද්ද? සී. හරි. මේක ෂි. හරිද? සියන්න නෙමෙයි ෂියන්න. ෂයනු ෂියන්න. මොකද්ද? ජපන් භාෂාවේදී සියන්නක් නැත. හරි. මේම සියන්නක් ජපන් භාෂාවේදී නැහැ. හරිද? එතකොට හරියට පෙන්වුවොත් එහෙම මේකට කියන්නේ සී නෙමෙයි. හරි. මේක සී නෙමෙයි. හරිද? එතකොට මේකට කියන්නේ ෂියන්න. හරි. ඕකට කියන්නේ ෂියන්න කියලා. තේරුණාද? මේක හොඳට ඔයා නෝට් කරගන්න. නැත්නම් ඔයාලට හොඩිය පැටලෙනවා. මෙතනදී මේ තියෙන්නේ සියන්න කියලා. සියන්න නෙමෙයි අතට මේක ෂියන්න. හරි. S I නෙමෙයි S H I. තේරුණාද? මේක වැරදි, මේක හරි. ඔන්න ඔහොම තමයි. ඒක පටලවා ගන්න එපා. මෙතනදී කවුරු හරි කෙනෙක් කියනවා නම් මේක සියන්න කියලා. හරි. මේක මෙන්න මේක සියන්න කියලා. මේක සියන්න නෙමෙයි. හොඳේ. මේක මොකද්ද? ෂියන්න. සියන්න නෙමෙයි ෂියන්න. හරි. අපි ඒක ලියන විදිය ගැන කතා කරොත් එහෙම මොකක්ද උනේ? ෂියන්න ලියන විදිය ගැන කතා කරොත් එහෙම උඩ ඉඳන් මෙන්න මෙහෙම එක ස්ටෙප් එකයි තියෙන්නේ. උඩ ඉඳන් මෙහෙම කෙලින් ඇවිල්ලා පොඩ්ඩක් ඔන්න ඔහොම ලියන්න. මේක මොකද්ද? ෂියන්න. සියන්න නෙමෙයි. මම ආයෙ පාරක් කියනවා. සියන්න නෙමෙයි ෂියන්න. තේරුණාද? මේක වැරදි. මේක තමයි හරි. මේකට කියන්නේ ෂියන්න කියලා. එක එච්චකුරක් මෙතෙන් එන්න ඕනේ ෂියන්න කියලා. සාෂි සුසෙසෝ කියලා තමයි ගෙන්නේ. කියනවත් සසි සුසෙසෝ කියලා කියන්නේ සෂි සුසෙසෝ ෂියන්න. හරි. ෂියන්න හරියට බලාගෙන පල්ලෙහාට ලියලා ඉගෙන ගන්න. හරිද? එපා වෙනනේ මේ මකන පොඩි වෙනවා ලොකු වෙනවා මන්දප්පා. හරි. ඊට පස්සේ අපි යමු සුයන්නට. සුයන්න පටන් ගන්න එක ස්ටෙප්ස් දෙකයි තියෙන්නේ. සුයන්න පටන් ගන්න මෙන්න මෙහෙම පොඩ්ඩක් ඉන්න. සුයන්න පටන් ගන්න මෙහෙම ඉරක් ගහනවා. එක මැදින් හොඳේ වමට බරවත් නෙමෙයි දකුණට බරවත් නෙමෙයි මැදින් මෙහෙම පල්ලෙහාට රේඛාවක් ගහලා ඔබ නතර කරන්නේ නැහැ. පල්ලෙහාට රේඛාවක් ගහලා මෙන්න මෙහෙම පුංචි ගැටයක් දාලා ඔන්නෝම පල්ලෙහාට අදිනවා. තේරුණාද? කීයරවත් ඔයන්න වගේ මෙන්න මෙහෙම ලියන්න එපා. මේක ඔයන්නත් නෙමෙයි. ඇත්තට ඔයන්නේ මෙතනින් මෙහෙම පුංචි කැලක් එනවනේ නේ. හැබැයි කීයරවත් සුයන්න ඔයන්න වගේ ලියන්න යන්න එපා. ඔහොම. තේරුණාද? සුයන්න හැම වෙලේම ලියන්නේ මෙහෙම ලියලා පුංචි ගැටයකින් මෙන්න මෙහෙම පල්ලෙහාට ආයිරක් ගන්න ඕනේ. ඊරක් දෙමේ අතන කිව්වොත් ඒක මෙන්න මෙහෙම ලියලා ඔන්න ඔහොම ඔන්න ඕක තමයි වෙන්නේ ඉතින්. හරි පුංචි ගැටයක් මෙහෙම දාන්න පල්ලෙහාට. මම ආයෙ පෙන්නන්නම් ස්ටෙප්ස් දෙකයි තියෙන්නේ. මෙහෙම ලියනවා. හරි මෙහෙම හරහට ඉරක් ගහනවා. උඩ ඉඳන් ගොඩාක් උඩ ඉඳන් ගන්නත් එපා. හරි. දැන් මෙහෙම ගානවා නම් මෙච්චර විතර උඩක ඉඳන් ලියාගෙන ඉන්නේ නැහැ. හරි. කීරවත් එච්චර උඩක ඉඳන් ලියන් යන්න එපා. මෙහෙම ලියනවා නම් පුංචි තැනක ඉඳන් ඔන්න ඔහම පටන් අරගෙන
ඕම ලියලා පුංචි ගැටයක් දාලා හරි ඔන්න ඕක ඔහොම තමයි සුයන්න ලියන්නේ. තේරුණාද? හරි. මේක තමයි සුයන්න. අපි ඊළඟට කතා කරමු සොයන්න ගැන. සෝරි සයන්න ගැන. සයන්න කොහොමද ලියන්නේ කියලා. සයන්න ලියන්නේ ස්ටෙප්ස් 3ක් තියෙනවා සයන්න ලියන්න. මෙන්න මෙහෙම කෙලින් ඉරක් ගන්න පොඩ්ඩක් දිගට ගන්න ඊට පස්සේ වමට බරව මැදින් නෙමෙයි හරි දකුණටත් නෙමෙයි වමට බරව හරි ගොඩක් උඩ ඉඳලත් නෙමෙයි පොඩි උඩක ඉඳන් මෙන්න මෙහෙම ගහලා නතර කරන්නේ නැහැ මෙහෙම ගහලා මෙහෙම ඇදගෙන එනවා මෙන්න මෙතෙන්නම වගේ එකක් කොහොම ඇදගෙන එනවා හරි මේක දෙවෙනි ස්ටෙප් එක තුන්වෙනි ස්ටෙප් එකත් මැදකින් නෙමෙයි හරි පොඩ්ඩක් දකුණට බරව මෙහෙම ගහලා පොඩි කොක්කක් ගහන්න මේක මොකද්ද සයන්න හරි මං ආයෙ ලියලා පෙන්නන්න මෙහෙම ඉරක් ගහනවා මෙතනින් පටන් අරගෙන මෙහෙම එනවා ඇවිල්ලා මෙතනින් පටන් ගන්නවා පොඩි කොක්කක් ගන්නවා තේරුණාද මේක තමයි සයන්න මේකත් ඔයාලා කඩපාඩමින් මුළු කොටු ටික පුරාම ලියලා පුරුදු වෙන්න තේරුණාද මේ ස්ටෙප්ස් ටික හරියට අනුගමනය කරන්න ඊළඟට අපි යමු සොයන්න පොඩ්ඩක් අපේ දීර්ඝ ඇදේ වගේ නමුත් දීර්ඝ ඇදේ වගේම නෙමෙයි පොඩ්ඩක් පොඩි වෙනසක් තියෙනවා හරි දීර්ඝ ඇදේ නෙමෙයි හොඳේ දීර්ඝ ඇදේ වගේ මෙන්න මෙහෙම ලියන්න යන්න එපා මේක නෙමෙයි පොඩි වෙනසක් එකේ තියෙනවා හොඳේ හරි මේකෙත් එක ස්ටෙප් එකයි තියෙන්නේ හරි එක ස්ටෙප් එකයි තියෙන්නේ ස්ටෙප් එක මොකක්ද කියලා කිව්වොත් එහෙම ස්ටෙප්ස් දෙකකින් ඔහම ලියන්න යන්න එපා ගොඩක් කට්ටිය ස්ටෙප්ස් දෙකකින් ලියනවා ස්ටෙප්ස් දෙකකින් ලිව්වට ගැටලුවක් නැහැ නමුත් ස්ටෙප්ස් දෙකකින් ලියලා තේරුමක් නැහැ ඒක ස්ටෙප් එකකින්ම ලියලා ඉවර කරන්න පුළුවන් එක හරි කොහොමද ලියන්නේ කියලා කතා කරොත් එහෙම පුංචි වලට මෙන්න මෙහෙම එකක් පටන් ගන්නවා ඒක පැන්සල උස්සන්නේ නැතුව පල්ලයට මෙහෙම අදිනවා ඇදලා මෙහෙම වමට පොඩ්ඩක් දාලා මෙහෙම දකුණට දිගට ගිහින් ආයේ මෙන්න මෙහෙම ලියනවා තේරුණාද අපි ඕක ලියාගෙන යද්දි ඔන්න ඔහොම තමයි ඇත්තටම ලියන්නේ තේරුණාද මං ආයෙ පෙන්නන්න හොයන්න ලියන විදිය මෙන්න මෙහෙම මෙන්න මෙහෙම තේරුණාද මොකද්ද මේකට කියන්නේ සොයන්න හරි ඉතින් මේක හරියට ඉගෙන ගන්න දීර්ඝ ඇදේ වගේ නෙමෙයි දීර්ඝ ඇදේ වගේ මෙන්න මෙහෙම කොහොම නෙමෙයි සොයන්න ලියන්නේ හරි හොඳට බලන්න මෙහෙම පොඩි ඉරක් ගහනවා මෙහෙම එනවා ඒ රේඛාව දිගේම ඇවිල්ලා මෙතනින් ඕන්න ඔහොම ලියන්න මොකද්ද මේකට කියන්නේ සොයන්න හරි මේකත් ඔයාලා ලියලා පුරුදු වෙන්න මේක එක රේඛාවෙම ලියන අකුරක් හරි ඊට පස්සේ අපි තයන්න පටන් ගමු මම තොයන්නෙන් නතර කරනවා මේ වීඩියෝ එක මොකද පැයක් විතර ඇවිල්ලා හරි ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරමු නයන්න ඉඳන් ඉතුරු ටික හරි අපි තයන්න ඉඳන් තොයන්න දෙනා කතා කරමු තයන්න ලියන විදිය ගැන කතා කරොත් එහෙම තයන්න තමයි මේ තියෙන්නේ සෝරි තයන්න තමයි මේ තියෙන්නේ තයන්න කියන විදිය කතා කරොත් එහෙම තයන්න ලියන්නේ මෙහෙම පොඩි ඉරක් ගන්නවා ඊට පස්සේ මෙතන ගොඩක් උඩ ඉඳන් නැතුව හරි පුංචි උඩක ඉඳන් මෙන්න මෙහෙම වමට බරව පොඩි රේඛාවක් පල්ලයට ගහලා මෙහෙම ලියලා මෙන්න මෙහෙම ලියන්න. එතකොට සම්පූර්ණ තයන්නට ස්ටෙප්ස් 4ක් තියෙනවා. ස්ටෙප්ස් 4 ආයෙ මම පැහැදිලි කරන්න තයන්න ගැන. ඉතින්ලාම මේක මේ TA තිබ්බට තයන්න නෙමෙයි ටපේ කියන තයන්න නෙමෙයි මේක තයන්න. හොඳේ. T sorry
T නෙමෙයි THA තයන්න ඔය තංගච්චි කියන්න අපි පාවිච්චි කරන තයන්න තියෙන්නේ අන්නේ තයන්න නෙමෙයි ටකයට කියන තයන්න නෙමෙයි හොඳේ මේකට කියන මේ තයන්න කියලා හරි තයන්න ලියන ස්ටෙප්ස් හතර මම ආයෙ පෙන්නන්නම් මෙහෙම පොඩි ඉරක් පළවෙනි ස්ටෙප් එක විදිහට අපි මෙහෙම ගහනවා දෙවෙනි ස්ටෙප් එක විදිහට වමට බරව පොඩි එකක් මෙන්න මෙහෙම ගහනවා තුන්වෙනි ස්ටෙප් එක මෙහෙම හතරවෙනි ස්ටෙප් එක මෙහෙම ගොඩක් කට්ටිය ඔහොම ලියනවා ගැටලුවක් නැහැ වැරදි නැහැ හරි නමුත් ස්ටෙප් එක හරියට ලියන්න ඕන නිසා තමයි මම මේ කියන්නේ මම පොඩි ඉරක් ගහනවා වමට බරවම ලියනවා පොඩි ඉරි කැලි දෙකක් ගන්නවා තේරුණාද මේක මොකද්ද තයන්න පොඩ්ඩක් පොතේ ලියලා හුරු වෙන්න ඊට පස්සේ අපි කතා කරොත් එහෙම මේකට කියන්නේ තියන්න කියලා නෙමෙයි මොකද්ද ටී කියලා නෙමෙයි කියන්නේ හොඳේ තියන්න කියලා නෙමෙයි කියන්නේ කියන්න කියලා මොකද්ද චයනු කියන්න කියන්නේ මෙන්න මේක හරි කීයටවත් මේක නෙමෙයි ඕක නෙමෙයි මේක තමයි හරි මම ඒක ඔයාලට පොඩි නෝට් එකක් ගාගන්න පෙන්නන්න හරි මේක කියන්න තේරුණාද කියන්න හොඳට මතක තියාගන්න මම ආයෙ ලියලා පෙන්නන්න මෙහෙම මෙතන ඉඳන් මෙහෙම පටන් ගන්නවා පළවෙනි ස්ටෙප් එක එහෙම පටන් අරගෙන දෙවෙනි ස්ටෙප් එක පහේ ඉලක්කම් වගේ මෙන්න මෙහෙම පටන් අරගෙන ඔන්න ඔහොම ලියලා ඉවර කරනවා කීයටවත් පහ වගේ ලියන්න යන්න එපා හරි මෙන්න මෙහෙම ලියන්න යන්න එපා ඒක වැරදි තේරුණාද මෙන්න මේ විදිහට තමයි කියන්න ලියන්නේ මොකද්ද මේකට කියන්නේ කියන්න හරි මම ඒක ආයෙ ලියලා පෙන්නන්න මෙන්න මෙහෙම පටන් ගන්නවා හරි මෙන්න මෙහෙම පටන් අරගෙන නොහොම ලියනවා හරි මොකද්ද මේකට කියන්නේ කියන්න මෙච්චර මේක වකුඩු වෙන්නෙත් නැහැ පොඩ්ඩක් අතරමැදින් නතර වෙනවා හොඳේ පහේ ඉලක්කම වගේ ඔන්න ඔහොම නතර වෙනවා හොඳේ වකුඩු වෙලා ඉන්නේ නැහැ මම ආයෙ ලියලා පෙන්නන්න ඔහොම ඔන්න ඔහොම නතර වෙනවා මොකද්ද මේකට කියන්නේ කියන්න ඊළඟට අපි යමු ඒකත් මේක පෙන්නලා තියෙන ඇත්තටම වැරදි මෙතන මේකට අපි කියන්නේ සු කියලා සුයන්න නෙමෙයි හරි සයන සුයන්න නෙමෙයි මම ආයෙත් ලියලා පෙන්නන්න මේකත් නෙමෙයි තයන්නෙන් පටන් ගන්න නිසා කීයටවත් තුයන්නත් නෙමෙයි මොකද්ද මේකට කියන්නේ අකුර ලියලා සු හරි මොකද්ද සූ කියලා කියන්නේ මම හෝඩිය පෙන්නන්න හෝඩියේදී සූ කියලා කියන්නේ ඔන්න ඔකට තේරුණාද මොකද්ද හරියටම ඉංග්‍රීසි වලින් ගත්තොත් එහෙම T S U තේරුණාද මොකද්ද සූ එතකොට මම රේඛා ගත කරලා පෙන්නුවොත් එහෙම ඇන්සර් ගන්න ඇන්සර් හරි මේ තුන ගත්තොත් එහෙම හරි ඕකට කියන්නේ සූ කියලා හරි එතකොට ඕකට සූ කියලා කියන්නේ නැහැ තු කියලා කියන්නේ නැහැ මේක තමයි හරි ඕක හොඳට මතක තියාගන්න මේ දෙක තමයි හරි සූ ලියන විදිය මං ආයෙත් පෙන්නන්නම් සූ ලියන විදිය මං හරියට පෙන්නන්නම් මෙන්න මෙහෙම
ඔන්න ඔහොම තමයි සූ ලියන්නේ. මේක ටු යන්න නෙමෙයි, තු යන්න නෙමෙයි, සු යන්න නෙමෙයි, අල්ට යන්න, සු යන්න. ඉට්සු. ඉට්සු. ඔයාලා අහලා ඇති සාමාන්‍යයෙන් සුනාමි. සුනාමි කියලා ලියද්දී ජපන් දන්නවනේ ගොඩක් කට්ටිය අර ටී දානවනේ. ටී දාලා ඔන්න ඔහොම ඔන්න ඔහොමනේ සුනාමි කියලා ලියන්නේ. සුනාමි නෙමෙයි ඇත්තරම මේකේ නම සුනාමි. සුනාමි කියලා ලියද්දි ලියන්නේ මොකද්ද? මෙන්න මේ අකුර. මොන අකුරද? මෙන්න මේක. සුනාමි කියන වචනේ ඇත්තරම ජපන් වලින් ආපු වචනයක්. ඒක තමයි අපේ ලංකාවේ කට්ටිය ඔය පාවිච්චි කරන්නේ සුනාමි. සුනාමි නෙමෙයි සුනාමි. ටී අකුර අල්ට යන්න හොඳේ. අල්ට යන්න සු. සුනාමි. උත්සුනාමි උත්සුනාමි කියලා කියන්න එපා. උත්සුමානි සෝරි උත්සුනාමි නෙමෙයි හොඳේ. සුනාමි එක කෙලින් අපි කියද්දි සුනාමි නෙමෙයි සුනාමි. අර ටියන්න මුලට කියවෙන විදිහට ලියන්න හොඳේ. සුනාමි තේරුණා? මේක මොකක්ද එතකොට? සු හරි. සුයන්න නිකම්ම සුයන්න නෙමෙයි සු හරිද? හරි. අපි ඊළඟට කතා කරමු තයන්න ගැන. මේක කිසිම වෙනසක් වෙන්නේ නැහැ. මේක කෙලින්ම තයන්න. හොඳේ. ඒකත් කෙලිම එක ස්ටෙප් එකයි. ඔන්න ඔහොම නිකම්ම ඇදේ ලියනවා වගේ සිංහල භාෂාවේ ඇදේ ලියන්නේ තයන්නට. හොඳේ. මේක තයන්න. මේක කිසිම වෙනසක් වෙන්නේ නැහැ. මේක කිසිම කෙලින්ම තයන්න තමයි පාවිච්චි කරන්නේ. තේරුණාද? මේක එක ස්ටෙප් එකයි තියෙන්නේ. එහෙම පටන් ගත්තා. මෙහෙම ඉවර කරා. මොකද්ද? මේක තයන්න. හරිද? හරි. මේකත් ලියලා ඉතින් පුරුදු වෙන්න. අපි ඊළඟට කතා කරොත් එහෙම ඊළඟට තියෙනවා තෝයන්න. මේක තෝයන්න ලියන විදිය ගැන කතා කරොත් එහෙම ඉස්සෙල්ලාම මෙන්න මෙහෙම පොඩි ඉර පල්ලයට ගහ ගන්නවා මෙතන ඉඳන් ඊට පස්සේ මෙන්න මෙහෙම පොඩිවට ඔන්න ඔහොම දෙයක් වගේ එකක් ලියනවා. ස්ටෙප්ස් දෙකකින් මේක ඉවර කරනවා. කීයටවත් මෙහෙම ලියලා ඔහොම ලියන්නේ නැහැ තෝයන්න. හොඳේ. ඕක වැරදි. මෙහෙම ලියලා ඔන්න ඔහොම ස්ටෙප්ස් දෙකෙන් මේ කතාව සම්පූර්ණ ඉවර කරලා දානවා. මොකද්ද මේ තෝයන්න. හරි. ඉතින් මම අදට අකුරු 20ක් ඉවර කරා. තේරෙන්නේ නැති කියලා හිතෙනවා. ඔයාලට මේකේ මොකක් හරි අවුලක් තියෙනවා නම් මොකක් හරි වෙනසක් වෙන්න ඕන නම් මම මේ කතා කරන විදිහ හරි තේරුනේ නැතිනම් හරි මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ මාව කන්ටැක්ට් කරගන්න අවශ්‍ය කරන නම්බර්ස් තියෙනවා. අතරම එහෙම තේරෙන්නේ නැති දේවල් තියෙනවා නම් මාව කන්ටැක්ට් කරගෙන මගෙන් දැනගන්න ඕන දේවල් තියෙනවා නම් අනිවාර්යෙන් දැනගන්න. පාඩමට අදාළ දේවල් දැනගන්න. ජපානය ගැන විස්තර මගෙන් දැනගන්න මට මැසේජ් දාලා අහන්න එපා. ඒක ගැන කිසිම තේරුමක් නැහැ. මම මේක මගේ වීඩියෝ එකේ ඉන්ස්ට්‍රක්ෂන් එකේ මම කතා කරලා කියනවා. ඇත්තරම මේ එහෙම දේවල් ගැන කතා කරන්න නෙමෙයි මම මේ channel එක පටන් ගන්න කියලා. ඇත්තටම මට දැන් හරි අමාරුයි. මොකද මේ මට වීඩියෝ එක ස්ටොප් කරන්න පුළුවන් කමක් මේ අවස්ථාවේදී නෑ. ඇත්තටම ලැබිච්ච වෙලාවේ තමයි මම මේ වීඩියෝ එක කරගෙන ආවේ. ඉතින් කොහොම හරි පැයක් වගේ කාලයකදී මම අකුරු 20ක් ඉවර කරා. ඉතින් මේකෙදි ඉතින් පැයක් කියලා කියන්නේ ඇත්තටම මේ වීඩියෝ එකෙත් සාමාන්‍ය විනාඩි 15ක් විතර මම කතා කරානේ පොඩි දේවල් ටිකක් මේ වීඩියෝ එකෙත් කතා කරන්නේ. ඉතින් ඒක නිසාම මේ වීඩියෝ එකෙත් පොඩ්ඩක් කාලේ වැඩි වුණා. වගේම තමයි මට ඇත්තටම පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ යම් ප්‍රශ්න ඇහෙනවා. මේ ප්‍රශ්න නෙමෙයි එක ශබ්ද ඇහෙනවා. ඉතින් ඒක මට ඇත්තටම ඒ දේවල් ඇහෙද්දි මට ඇත්තටම වීඩියෝ එකක් කරන්න හරිම අමාරුයි. ඉතින් කමක් නැහැ කියලා ඔයාලා වෙනුවෙන් ඔයාලගේ අනාගතය වෙනුවෙන් හරි උනන්දුවක් තියෙන කෙනෙක් වෙනුවෙන් හරි කමක් නැහැ කියලා මම මේ උනන්දුවෙන් ඔයාලට මේ අකුරු ටික හරියට කියලා දෙන්නේ. තේරුණාද? බේසික් එක අපි ඔළුවට හරියට දාගත්තොත් එහෙම ඇත්තටම අපිට කිසිම අමාරුවක් නැතුව අපිට අපේ පාඩුවේ වැඩ ටික කරගෙන යන්න පුළුවන්. ඒ වගේම තමයි මට ඔයාලට මතක් කරන්න ඕනේ අකුරු ඔයාලට ඉගෙන ගන්න පුළුවන් ඇප්ස් සහ වෙබ්සයිට්ස් තියෙනවා. හරි පුරුදු වෙන්න ප්‍රැක්ටිකල් වෙන්න ඇප්ස් සහ වෙබ්සයිට් තියෙනවා. ඒ වගේම තමයි මම
හදපු මොබයිල් කීබෝඩ් එකක් තියෙනවා. ඔයාලට ජපන් කීබෝඩ් එකක් සාමාන්‍යයෙන් Google කීබෝඩ් එකේ තියෙනවා ජපන් කීබෝඩ් එක. සාමාන්‍යයෙන් ඒක කෙනෙක්ට පාවිච්චි කරන්න ටිකක් හරි අමාරුයි. මොකද ඒක පාවිච්චි කරන්න එක එක විදිහට එක එක දේවල් කරන්න තියෙනවා Google කීබෝඩ් එකේ. ඉතින් මම හදපු කීබෝඩ් එකක් තියෙනවා ජපන් කීබෝඩ් එකක්. ජපන්, සිංහල, ඉංග්‍රීසි තුනම ඒකේ තියෙනවා. ඒ තුන විතරයි තියෙන්නේ. ඉතින් මේ කීබෝඩ් එක ඕන කෙනෙක් ඉන්නවා නම් WhatsApp message එකක් දාන්න. මාව කන්ටැක්ට් කරගන්න. එහෙම නැත්නම් Facebook page එකට message එකක් දාන්න. මම අනිවාර්යෙන් ඒ හදපු කීබෝඩ් එක ඔයාලට නොමිලේම ලබා දෙනවා. මේ වීඩියෝ එක බලලා ආවේ කියලා මට කියන්න ඕනේ අනිවාර්යයෙන්ම. නැත්නම් කීබෝඩ් එක ඩවුන්ලෝඩ් කරගන්න යම් කිසි ගානක් පේමන්ට් කරන්න සිද්ධ වෙයි. මෙන්න මේ වීඩියෝ එක බලලා ආවේ. එහෙම නැත්නම් මෙන්න මේ මගේ channel එක මාර්ගෙන් තමයි මේ කීබෝඩ් එක ගන්න ආවේ කියලා. හරි මට මැසේජ් එකක් දාන්න. ඉතින් මම ඔයාලට නොමිලේම කීබෝඩ් එක ලබා දෙනවා. ඒ අරින් කීබෝඩ් එක කවුරු හරි කෙනෙක් ඉල්ලගෙන එනවා නම් අනිවාර්යෙන් මේකට යම්කිසි පේමන්ට් එකක් කරන්න සිද්ධ වෙනවා. මතක තියාගන්න මේ වීඩියෝ එකේ මම පැහැදිලිවම කියනවා මේ වීඩියෝ එක කියලා කියන්නේ මේ වීඩියෝ එක නෙමෙයි ඉදිරියේදී තියෙන වීඩියෝ වලත් මම අනිවාර්යෙන් මේ කීබෝඩ් එක ගැන කතා කරනවා. ඉස්සරට මම මේ වෙබ්සයිට් සහ මම කලින් කතා කිව්වනේ වෙබ්සයිට් සහ ඇප්ස් තියෙනවා කියලා. මම ඒව ගැනත් ඉස්සරට වෙනම වීඩියෝ එකකින් මම ඔයාලට තේරුම් කරලා දෙන්නම්. මෙන්න මේකේ මෙන්න මේ විදිහට කරලා අපිට අකුරු ඉගෙන ගන්න පුළුවන්. හරි මෙන්න මේ විදිහට අපිට අකුරු ඉගෙනගෙන අපිට මේව මතක තියාගන්න පුළුවන් කියලා. ඉස්සරහට මම ඇප්ස් ඔයාලට ෆ්‍රී යූස් කරන්න පුළුවන්. පේමන්ට් කරන්න නැතිව ෆ්‍රී යූස් කරන්න පුළුවන් ඇප්ස් සහ වෙබ්සයිට් මම ඔයාලට අරගෙන එන්නම්. ඉස්සරහට ඉදිරි වීඩියෝ වලින් මම අරගෙන එන්නම්. මොකද ඇත්තටම මල් ළඟ තියෙන දැනුම මට ඔයාලට දෙන්න තියෙනවා නම් මට ඇත්තටම වටිනවා. කෙනෙක් උනන්දු වෙන්න නැගිටින්න ඕන මිනිස්සුන් ඉන්නේ. ඉතින් එහෙම මිනිස්සෙක්ට මම වචනයකින් හරි උදව් කරන්න මට තියෙනවා නම් මට හොඳටම ඇති. තේරුණාද? හරි. ඉතින් මේ වීඩියෝ එකේදී මට කතා කරන්න තියෙන මෙච්චරයි. මොකක් හරි මෙතන ගැටලුවක් තියෙනවා නම් තේරිච්ච නැති තැනක් තියෙනවා නම් මම මගේ contact details මම දාලා තියන්නම්. තේරෙන්නේ නැති දේවල් විතරක් අහන්න. අදාළ නොවන දේවල් දාලා එහෙම අවස්ථාවක් හරි තියෙන කෙනෙක්ගේ අවස්ථාව නැති කරන්න උත්සාහ කරන්න එපා. තේරුණාද? හරි. එහෙනම් ඔයාලා හැමෝටම ස්තුතියි මේ වීඩියෝ එක මේ වෙනකම් බැලුවට. මොකක් හරි අවුලක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ ෆීඩ්බැක් එකක් දාගෙන යන්න. කොහොමද තේරුණාද? මොකක් හරි ගැටලුවක් තියෙනවද කියලා අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. හරි. එහෙනම් ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. වගේම තමයි මහන්සි වෙලා අපි ඉක්මනට අපේ වැඩ ටික ඉවර කරලා කොහොම හරි ගේමක් ගහමු නේ. ඉතින් හැමෝටම මාව සබස්ක්‍රයිබ් කරන්න ෆලෝ කරන්න කියලා මතක් කරන ගමන් මම මේ වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරනවා.